තෙරුවන් සරණයි හැමදෙනාට. කොහොමද ඔබට? සනීප ඉන්නව? මම මෙතන ඉන්නේ මේ නිතර දෙවේලේ ආරාමෙත් එක්ක යන ආරාමය සුරු කරන පිරිසක්. මෙතන ඔබ පුදුම වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නේ. මේ මනුෂ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්ට පින පව කියන එක ගැන ලොකුවට වෙනසක් වෙනවා කියලා එකක් තේරෙන්නේ නැහැ. නේද? මොකද දෙවි කෙනෙක් පිනක් කළාම ඒ දෙවියන්ට ඒ පින අනුමෝදන් වෙනවත් එක්කම වෙනසක් වෙනවා කියලා තේරෙනවා. නේද? මොකක් හරි ඊට අනුරූප අනිත් පැත්තේ දෙයක් සිදු වුණොත් එහෙම පාපයක් සිදු වුණොත් එහෙම ඊට අනුරූප දෙයක් සිදු වෙනවා කියලා තේරෙනවා. නමුත් මනුෂ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්ට එහෙම වෙනසක් තේරෙන්නේ නැහැ. ඒක මනුෂ්‍ය ජීවිතයක තියෙන එක පැත්තකින් හරි අභාග්‍යයක්. මොකද පින කරා කියලාත් වෙනසක් තේරෙන්නේ නැහැ. පව් කරා කියලාත් වෙනසක් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සු පින් කරන්න ලොකු නැඹුරුවක් නැහැ. පව් කරන්න ලොකු බයකුත් නැහැ. ඔබේ ජීවිත වලින් ඕවා අයින් කරගන්න එපා පිටුනේ. ඔබේ ජීවිත වලට ලොකු يعني වචනයෙන් කියා ගන්න බැරි තරම් යහපතක් වෙලා තියෙනවා. නමුත් ඒක ඔබට පේන්නේ නැහැ. ඔබට දහමින් මොන හරි ජීවිතේ වෙනස් වෙච්ච ටිකක් තියෙනවා නම් අන්න ඒ ටික තමයි ඔබට මොන හරි ටිකක් තියෙනවා නම් තේරෙන්නේ. අනේ දැන් ඉතින් දහම නිසා තමයි නෙවුනේ කියලා. නමුත් සම්බුද්ධ ශාසනයක් ඇසුරු කරන්න හම්බ වෙච්ච ඔබට සෑහෙන පිං සිද්ධ වෙනවා පිටුනේ ජීවිතේ. ඔහොම ජීවිතයක් ලබන්න ඔබ පුදුමාකාර වාසනාවන්ත වෙලා තියෙනවනේ මේ සසරේ. ඔබට පුදුම තරම් පිං තියෙන්න ඕනේ පිටුනේ. ඔය වගේ ජීවිතයක් ගත කරන්න හිතෙන්නත්. එනිසා හරව ගන්න එපා පිටුනේ ඔය ජීවිතේ කවදාවත් දේශීකර නෙවෙයි අමාරු කරවත් හරව ගන්න එපා පිටුනේ. මොකද ඔය ජීවිතේ ඔබට තේරුණත් නැතත් ඔය ජීවිතේ සෑහෙන වටිනකමක් තියෙනවා. සෑහෙන ලොකු යහපතක් වෙලා තියෙනවා පිටුනේ. ටික ඔබේ ජීවිත වෙනස් වෙන්න පටන් ගන්න ඇති. මේ පැත්තේ ඉන්න පිරිස හිමීට මේ පැත්තට වැටෙනවා ඇති. ඔබට දැනෙන්නේ නැතුව ඔබේ ජීවිත ටික වෙනස් වෙනවා. ඔබට බැලුවොත් එහෙමනම් හිතෙයි. ඉතින් මම මෙහෙම තමයි ඉස්සරත් වගේ. කියන්නේ මේක තමයි මගේ හැටි. නමුත් විදිහේ ඔබට යම් කාලයක් ගියාට පස්සේ ආපහු හැරිලා බලනකොට තමයි හිතෙන්නේ නෑ මෙහෙම නෙමෙයි හිටියේ කියලා. මොකද අර ජාතිය හැදෙනකොට හිතෙන්නේ මම මේ වගේ තමයි කියලා හැමදාම. ඒ නිසා අර කොච්චර මොනවා වුණත් එහෙම ලොකු තෘප්තිමත් භාවයකට වගේ එකකට එන්නේ නෑ. මෙහෙම වෙනසක් වුණා වගේ එකක් දැනෙන්නේ නෑ. ඉතින් එහෙම හරි නෝමල් වෙලා යනවා ඔය ජීවිතේ. එහෙම ලොකු මට කියන්නකෝ. ඔබයි මේලා කියන සාමාන්‍ය මිනිසෙකුයි. ඒ කියන්නේ බණ දහමක් ඇසුරු කරන්නේ නැති මිනිසෙකුයි අතර කොච්චර වෙනසක් තියෙනවා වගේ ඔබට තේරෙනවද? එච්චර වෙනසක් නැහැ සාමාන්‍යයෙන්. මේ මිනිසයාත් ඉතින් උදේට නැගිටිනවා මාත් උදේට නැගිටිනවා. ඒ මිනිසයාත් ඉතින් කනවා බොනවා අඳිනවා පළදෙනවා. ඉතින් මාත් කනවා බොනවා අඳිනවා පළදෙනවා. ඒ මිනිසයාත් ඉතින් ওই වැඩප්පලක් කරගෙන තමන්ගේ දරු මල්ලු ටික එහෙම කරගෙන ඉන්නවා. ඉතින් අපිත් ඉතින් ඒ වගේම ටිකක් ආසන්න ජීවිතයක් ගත කරනවා. ඒකට හිතෙයි බැලුවොත් නම් එච්චරම ලොකු වෙනසක් නැහැ. මේ මිනිස්සු සමහර වෙලාවට හොඳට කාලා බීලා ඉන්නවා. ඒ කියන්නේ හොඳට කාලා බීලා ඉන්නවා කියලා කියන්නේ ඒ මිනිස්සුන්ට සීමා මායිම් නැහැ. අපි ඉතින් පොඩ්ඩක් සීමා මායිම් දාගෙන ඉන්නවා. අන්න ඒ වගේ සමහර දේවල් ඔබට හිතෙන්න පුළුවන් පිටුදින්. නමුත් ඔබයි මේ මිනිස්සෙකු කියලා කියන විදිහනේ අහසට පොළොව වගේ වෙනසක් තියෙන එක. වෙනසක් තියෙනවා පිටුදින්. මොකද ඔබට පරිසම් දෙන පින ඒ මිනිහයා ගාව නැහැ පිටුදින්. ඒ නිසා තමයි ඔබ ඔහොම ඉන්නේ මේ මිනිහයා එහෙම ඉන්නේ. නමුත් ඔබත් ඒ මිනිස්සු මැද ජීවත් වෙන හින්දා ඔබට හිතෙන්න පුළුවන් මොනවා කියලාද? අපිත් එච්චර ලොකු වෙනසක් නැහැ ඉතින් අපිත් ඒ මිනිස්සු වගේ තමයි කියලා. අපිත් ඊට වඩා ගොඩක් වෙනස්. ඒ නිසා තමයි ඔබට කියන්නේ ඔබ නිතර ආරාමයට එන්න. එතකොට තමයි ඔබට තේරෙන්නේ
මොකද ඔබ මෙන්න මේ වගේ පිරිසක් මැද්දේ මේ ආරාමේ ඉන්න මේ පිරිස මැද්දේ ඉන්න වෙලාවට ඔබට අර වගේ ආකල්පයක් හිතෙන්නේ නැහැ පිටුදෙනි. ඊට වඩා ගොඩක් වෙනස් දේවල් හිතෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම ජීවත් වෙන්න ඕනේ, මේවා කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ, මේවා කරන්න හොඳ නැහැ, මේවා කරන්න හොඳ නැහැ කිය යහපත් පැත්තට තියෙන ආකල්ප ටික ඔක්කොම ඔබේ ඔළුවට වැටෙන්න පටන් ගන්නවා පිටුදෙනි. ඔබ ආරාමෙන් එළියට ගිහිල්ලා ඒ ජීවත් වෙන කොටස ඇතුලේ ඒකේ ඔබට එච්චර ලොකුවට අපිට හිතෙන්නේ නැහැ නෙමෙයි. නමුත් ඔබට හිතෙනවා අර සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතේ වගේ ජීවත් වෙන්නත් පුළුවන්කම තියෙද්දි මේ අමාරුවෙන් අපි මෙහෙම ජීවත් වෙනවා. ඉතින් මොන හරි. මම නිකන් කියන්නේ. ඔබට එහෙම ජීවත් වෙන්න පුළුවන් බව තේරෙන්න පුළුවන් පිටුදෙනි. එහෙම ජීවත් වෙන්න බෑ නෙමෙයි. නමුත් එහෙම ජීවත් වෙන්න වටින මිනිසෙක් නෙමෙයි පිටුදෙනි ඔබ. ඔබ ඊට වඩා සෑහෙන වටින ජීවිතයක් ගත කරන මිනිසෙක්. මම කියන්නේ ඔබට පළ දෙන පිනයි මේ ලෝකේ සාමාන්‍ය මිනිසෙක්ට පළ දෙන පිනයි අතර තියෙන වෙනස ගැන. ඔබට හිතෙයි ඔබත් මේ ලෝකේ ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙක් කියලා. මේ ආරාමෙට ආපු මිනිසෙකුයි මේ ආරාමේ මේ වෙලාවේ නැති මිනිසෙකුයි අතර කොච්චර වගේ වෙනසක් ඇද්ද? ඔබ මේ ආරාමෙට ආවට පස්සේ සම්පූර්ණයෙන් පරිසරයම වෙනස් වෙනවා. පරිසරයම වෙනස් කියලා කියන්නේ මේ වටපිටාවේ තියෙන දේවල් වෙනස් කියන එක නෙමෙයි. විපාක බහින්නේ පරිසරයටනේ පිංගුතනේ. සම්පූර්ණ පරිසරයම මෙහෙ තියෙන පරිසරයට අනුකූලව විපාක තමයි බහින්න පුළුවන්. ඔබට පේන්නේ මේ බොහොම සිල්වත් බොහොම යහපත් මිනිස්සු පිංගුතනේ. ඕක පේන්න ඔබට පුදුම තරම් පිං තියෙන්න ඕන පිංගුතනේ. ඔබට ඇසුරු කරන්න හම්බෙන්නේ මේ වගේ මිනිස්සු, කතා බහ කරන්න හම්බෙන්නේ මේ වගේ මිනිස්සු. ස්වාමීන් වහන්සේලා දකින්න හම්බෙනවා අනගාരികා මේ නිවන වෙනුවෙන් කටයුතු කරන මහ උතුම් පිරිසක් දකින්න හම්බෙනවා. මේ මිනිස්සු ජීවත් වෙන විදිය දකින්න හම්බෙනවා. ඒ ගැන දෘෂ්ටි තමයි ඔබේ ඔළුවට යන්නේ පිටුදෙනේ. ඒ ගැන දේවල් තමයි ඔබේ ඔළුවට යන්නේ. ඒ ටික හැම වෙන්න ඔබට මහ විශාල පිනක් තියෙනවා පිටුදෙනේ. එහෙම පිනක් තිබුණ නැත්නම් ඔය ටික ඔබට දකින්න හම්බෙන්නේ නැහැ, ආන්න හම්බෙන්නේ නැහැ. එහෙම පිනක් තියෙන හින්දා තමයි පිටුදෙනේ ඔබ අද ඔහොම ඇවිල්ලා විඳගෙන ඔන්න ඔය ටික කරගෙන යන්නේ. මේ ඔය පිනම ඔබ හිතනවාද ගෙදර හිටියම පරිසම් දෙනවා කියලා? ඔබ ගෙදර ඉන්න වෙලාවෙදිත් ඔය පිනම පරිසම් දෙනවා කියලා ඔබ හිතනවා. නමුත් පිටුදෙනේ සාමාන්‍යයෙන් නිකන් මිනිස්සෙක් බැලුවොත් ඉතින් ඔනේ ආරාමෙට යනවයි ඉතින් ගෙදර ඉන්නවයි අතර ලොකු වෙනසක් කියන්නේ. ආරාමෙට ගියාම ඉතින් ඒව පේනවා. ඉතින් ගෙදරින් දැද්දි ඉතින් මේවා පේන. ඉතින් මේ පේන දේවල් අතර කොච්චර වෙනසක් තියෙනවද? එහෙම ලොකු වෙනසක් නැහැ ඉතින්. මම කියන්නේ මේ ආරාමෙත් එක්ක බොහොම සම්බන්ධ වෙලා එහෙම ඉන්න මිනිස්සෙක් ගැන නෙවෙයි මම කියන්නේ. ආරාමෙට අපි තුමු නිකන් සාමාන්‍ය බණක් දහම අහන්න නැති මිනිස්සෙකුයි. ඒ මිනිසයා ආරාමෙට එනවා කියන එක ගැනයි ඒ මිනිසේ ගෙදර ඉන්නවා කියන එක ගැන ඒ මිනිසෙට තියෙන වෙනස මොකද්ද? ඒ මිනිසෙට එච්චර වෙනසක් නැහැ. ඉතින් මෙහෙ හිටියම් මෙහෙව පේනදී ඒ ගියාම ඒව පේනදී එච්චර. ඒ මිනිසෙට හිතෙන්නේ නැහැ මෙහෙ ආවොත් එහෙම ඒ මිනිසෙට පුදුම පිනක් පරිසම් දෙනවා කියලා. එච්චර ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ පිටුදෙනේ. දැනෙන්නේ නැති වුණාට මහා විශාල වෙනසක් තියෙනවා පිටුදෙනේ. ඔබ මෙහෙ නිතර එන්න යන පිරිසක් විදිහට සමහර වෙලාවට ඔබට ඇති ආරාමයට එන්න පුදුම ඌමනාවක් ඕනෙකමක් ඇති. සමහර වෙලාවට ඔබේ ඔය ඌමනාව මොනවා වෙන්න පුළුවන්ද? බහින්න පුළුවන් පිටුදෙනේ. දැන් ඉතින් හැමදේම යනවා. ඊට පස්සේ හැමදේම දකින කුකුලගේ හරමල සුදු වෙනවනේ. නේද? එහෙම වෙනවනේ. එහෙම වෙන්න දෙන්න එපා පිටුදෙනේ. අන්න එකයි මේ කියලා දුන්නේ. මේ ඕක හැමදේම වුණත් පින නේද පිටුදෙනේ. හැමදේම වුණාම අඩු වෙනවද? හැමදේම වෙනවා කියලා කියන්නේ පිටුදෙනේ ඔබට පුදුම තරම් පිං තියෙනවා. එහෙම නැත්නම් ඔබට ඕක සිද්ධ වෙන විදිහක් නැහැ පිටුදෙනේ. මොකද මිනිස්සෙක් මේ ආරාමයට ඇවිල්ලා නෙමෙයි ඔය තියෙන්නේ. ඔය දිනේ ඔබ කරගත්ත පිං පව්පටිසන් දෙන්න පිටුදෙනේ. ඔබට ওই විදිහට ආරාමයට එන්න හිතෙන්න ওই විදිහට ආරාමයේ ඇසුරු කරනකොට ওই තියෙන දේවල් පේන්න ඇහෙන්න ওই ටික කොහොම සිද්ධ වෙන විදිහට සෑහෙන්න පිං තියෙන්න ඔබ ගාව. එකපාරක් දැකපු රූපයක් ආයි දකින්න බෑනේ පිටුදෙනේ. ආයිත් දකින්න කියන්නේ ආයිත් දකින්න නම් එහෙනම් තව පිනක් තියෙන්න ඕන පිටුදෙනේ. නේද?
ආයිත් දකින්න නම් තව පිනක් තියෙනවා. ආයිත් දකින්න නම් තව පිනක් තියෙනවනේ පිටුනේ. මේ ආරාමෙට ඔබ ආපු වෙලේ ඉඳන් මොන වගේ රූපද පිටුනේ දකින්නේ? ඔය රූප ටික දකින්න දවසකට කොච්චර පින් යනවද පිටුනේ ඔබේ? එච්චර පින් තියෙන මිනිසෙක්, එච්චර පින් තිබිලත් ඊළඟ සතියේ ආපහු එන්න පුළුවන්. ඉතින් ඊළඟ සතියේත් මොනවා වෙනවද? ඊළඟ සතියේත් ඒ වගේම තමයි පියදෙන්නේ. ඔබ උදේ ආපු වෙලාවෙ ඉඳන් හවස යන වෙලාව වෙනකන් දේශනා තමයි ශ්‍රවණය කරන්න තියෙන්නේ ඔබට. මොන හරි මග වඩන කටයුතු වලට අදාළ දේවල් තමයි කරන්න තියෙන්නේ. ඔය ටික ඔබට කරන්න, ඔය ටික අහන්න හම්බ වෙන විදිහට කොච්චර පින් යනවද දවසකට? ඔබ කල්පනා කරලා බලන්න ඔබ කියලා කියන්නේ කොච්චර පින්වන්ත මිනිස්සෙක් වෙන්න ඕනද කියලා. ඔය පින ඉවර වුණොත් පින්වතුනි ඔබට ආරාමයට එන්න හම්බෙන්නේ නැහැ. මේ සපින් කරන්න ඒ වගේම ඔබ ගැන තේරුම් ගන්න. ඔබ කොච්චර වාසනාවන්ත කොච්චර පින්වන්ත මිනිසෙක්ද ඔය විදිහේ විපාක ටිකක් ඔබට පරිසම් දෙන්න. මේ ලෝකේ ලේසියෙන් මිනිසෙට හිතෙන්නේ නැති දේවල් පිටුදුනේ ඔබට ඔය හිතෙන්න පටන් ගන්න තියෙනවා. නිවන සාක්ෂාත් කරගන්න ඕනේ කියලා. පුදුම පිනක් තියෙනවනේ පිටුදුනේ ඔබට ඔය ටික හිතෙන්නේ. නමුත් අපිට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මොනවා කියලාද? මේ අනිත් මිනිස්සු එක දේවල් කරනවා. අනේ මේ නිවන් දකින්න කියලා සමාජයට ඒ ටිකත් එහෙම ලොකුවට කරගන්න විදිහකුත් නැහැ දැන් කියලා හිතෙන්න පුළුවන් පිටුදුනේ ටිකක්. ටිකක් හිතෙන්න පුළුවන්. මොකද ඔබට ආසාවල් තියෙනවනේ. නමුත් ඔබට නිවන් දකින්න හිතුණා කියලා කියන්නේ පිටුතුනේ අනිත් ඒවා හිතුණට වඩා ගොඩාක් විශාල පිනක් ඔබට පරිසම් දෙනවා. ඒවා ගැන තේරුම් අරගන්න පිටුතුනේ. එතකොට තමයි ඔබට ඔබ ගැන වටිනකමක් දැනෙන්නේ. නැත්නම් ඔබට හිතෙනවා ඔබත් මේ ලෝකේ අර සාමාන්‍ය මිනිසෙක් වගේ කියලා. මේ මිනිසෙට වඩා සෑහෙන වෙනස් ඔබ. මොකද ඔබ මේ ලෝකේ උත්කෘෂ්ඨම දේ කරන්න ලෑස්තිලා තියෙන පිටුතුනේ. ඒක වෙනුවෙන් හිත හැදෙනවා පිටුතුනේ උතන. ඒක නිකන් හැදෙන්නේ නැහැ පිටුතුනේ. ඒක නිකන් ඔහේ ඉන්නකොට මිනිසෙක්ට හිතෙන්නේ නැහැ පිටුතුනේ. ඒකට පිං තියෙන්න ඕනේ. ඒකට තරම් පිං තිබුණ නැත්නම් එහෙම හිතෙවිල්ල පහළ වෙන විදියක් නැහැ පිටුතුනේ. ඔය කය ඇසුර කරගෙන හැදෙන හිත පරම්පරාවේ අන්න එහෙම පිං තියෙනවා පිටුතුනේ. අන්න ඒ නිසා තමයි ඔන්නෝම හිත හැදෙන්නේ. මේ දවස්වල ගුරුහමතුරු කතා කරන ටිකට අපි පොඩ්ඩක් යමුටක් ගන්නවා. දැන් මේ කියන දේවල් පිටුතුනේ මේ ඔබ උත්සාහ කරන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි මේ දේශනාව මැද්දේ අපිට පොඩි වෙලාවක් දෙන්නත් වැඩසටහන හදලා තියෙන්නේ. හරි වෙන්නේ මේක මේ සෙනසුරාද විතරක් කරන්න තියෙන වැඩක් නන් නෙමෙයි. සෙනසුරාද කරලි වෙලා නිවන් දකින්න පුළුවන් කියලා හැම හිතාගන්න එපා පිටුතුනේ. කරන්න ඒකත් කරන්න නැතුව ඉන්න එපා. එහෙනම් ඉතින් වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ. මම සෙනසුරාදාත් කරන්න නැහැ කියලා හිතා ගන්න එපා. සෙනසුරාදාට වත් කරන්න සෙනසුරාදාට විතරයි නම් කරන්න පුළුවන්. නමුත් මේ ඔබට කියලා දෙන්න පිළිතුරේ මේක ඔබ ඉන්න ගමන් ඩේ ටු ඩේ කරන වැඩක් වෙන්න ඕන. එහෙම නැත්නම් පිළිතුරේ මේ කියන එක ගැන හිතන්නේ නැති හැම වෙලාවකම මොකක් වෙනවද? අවිද්‍යාව තමයි ඔබේ හිතේ වැඩ කරන්නේ. ඔය දෙකෙන් එකක් වැඩ කරනවා පිළිතුරේ. එක්ක විද්‍යාව වැඩ කරනවා නැත්නම් අවිද්‍යාව වැඩ කරනවා පිළිතුරේ. අවිද්‍යාව වැඩ කරනවා කියලා කියන්නේ පිළිතුරේ ඊට කියන්නේ අවිද්‍යාව කියන්නේ දැන් දේවල් ෆික්ස් දේවල් තියෙනවා කියලා වැඩ කරනවා නම් පිළිතුරේ ඊට අනුරූපවම තමයි ආපහු හිත හැදෙන්න බලන්නේ. මොකද ඒ දෘෂ්ටි තමයි දිගටම ඇසුරු වෙන්නේ. එහෙනම් ෆික්ස්ඩ් කියන එකටම අදාළ විදිහට හිත හැදෙන තමයි පිළිතුරේ මේ ටික ඔක්කොම වැඩ පිළිවෙල සකස් වෙන්නේ. අපිට නිවන් දකින්න නම් ඒ පැත්තට හිත හැදිලා හරියන්නේ නැහැ පිළිතුරේ. අපිට නිවන් දකින්න නම් කොයි පැත්තට හිත හැදෙන්න ඕනද? මේ අනිච්ච කියන පැත්තට හිත හැදෙන්න ඕන පිළිතුරේ. අවිද්‍යාව දුර වෙන පැත්තට හිත හැදෙන්න ඕන පිළිතුරේ. එහෙනම් මොනා කරන්න ඕනේද? ඔබ මේ පැත්තට දෘෂ්ටි ඇසුරු කර ජීවත් වෙන්න ඕන පිළිතුරේ. මොකද මේ පැත්තට දෘෂ්ටි ඇසුරු කරන්නේ නැත්නම් මෙන්න මේ කොටස ඇසුරු කර නෙමෙයි නම් ජීවත් වෙන්නේ. එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැ. ඔබ ඇසුරු කරන කේ ප්‍රතිඵලය ඔබ අත්විඳිනවා පිළිතුරේ. ඔබට නිවන කරගන්න ඕනේ නම්
මොකද කරන්න ඕන පිටුදෙනි? ඔබ වෙනස් වෙන්න ඕනේ. ඔබ කරන දේ වෙනස් කරගන්න ඕනේ පිටුදෙනි. මේ කියන දේවල් උත්සාහ කරන්න ඔබේ ජීවිතේ ඉන්න ගමන් ප්‍රැක්ටිස් කරන්න පිටුදෙනි. අපිට මේවා කියන්න පුළුවන්. නමුත් එක්තරා සීමාවකින් එහාට ඔබට එහෙම ලොකුවට තේරෙන්නේ නැති වෙනවා පිටුදෙනි. මේ කියන දේවල් ඔබ ප්‍රැක්ටිස් නොකළොත්. ඔබට මොන හරි වචන ටිකක් තේරෙනවා. අර ඔබ සින්දු අහලා තියෙන පිටුදෙනි. ඔබ දැකලා තියෙනවනේ ඔය සංගීත සංදර්ශන වල එහෙම ඔය දරුවෝ නටන්නේ. විරහ ගීතයක් කියනවා. අර මොකක් හරි කෙල්ල දාලා ගියා අරකයි මේකයි කියලා අරු මොනා කරනවද? අත දිගෑර නටනවා. 100කින් කරන වැඩක් වෙන්න බෑ නේද? يعني ඒකේ තියෙන 100ට 100ක් ඒ කියන අදහස ඒකට තේරිලා නෙමෙයි නේද? අර සින්දුවේ තාලෙට එන්නේ එකට හිත තියාගෙන වචන ටික ඔහේ මොකක් හරි එකක් තේරෙන මුකුත්ම තේරෙන්නේ නැහැ නෙමෙයි. මොන හරි තේරෙනවා අර අත දිගෑර කියලා ඔයා මාව දාලා ගියා කියලා එම කියන්නේ නේද? එම කිය ඌ නටනවා. ඔයා මාව දාලා ගියා කියලා කියනවනේ. ඉතින් පැත්තකට අඬහන්කෝ. නෑ එහෙම නෙවෙයි ඌ නටනවා. අන්න ඒ වගේ වෙනවා පිටුදෙනි. මේ කියන වචන නෙමෙයි ඔබ මේ කියේ තියෙන ජීවිත අත්දැකීම තමයි විඳින්න ඕන පිටුදෙනි. මේ කියන කාරණාවේ තියෙන යම් හැඟීමක් තියෙනවා පිටුදෙනි ඔබ අත්විඳින්න ඕන. අන්න එතන තමයි හිත තියන්න ඕන. පැහැදිලිද? උදාහ කරන්න අන්න ඒ කියන්නේ මොකද්ද කියන එක ජීවිත අත්දැකීමේ අල්ලගන්න. අල්ලගෙන මොකද කරන්න ඕන පිටුදෙනි? දැන් අල්ලගත්ත ස්වාමීන් වහන්සේ. දැන් ඉතින් හරි දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අල්ලගෙන තියෙන්නේ එහෙමද? හරිද? දහම කියලා කියන්නේ ගගක් තියෙන ඊතරේ. අපිට පාරුවක් දීලා තියෙනවා. හරි ගුරුහාමුදුරුවෝ මේ පාරුව ගැන කිව්වනේ. පාරුවක් දීලා නැහැ සමයි. ගගක් තියෙන ඊතරෙන්. ඔබ බණ අහනකොට වෙන්නේ අපිට පාරුවක් හම්බ වෙනවා. මොකද කරන්න තියෙන්නේ? මේ කපාරුව ගඟට දාලා පැද්දොත් එතර වෙන්න පුළුවන් පිටුදෙනි. බණ අහද්දී අපිට පාරුවක් හම්බ වෙනවා මිසක් එතර වෙන්න හම්බෙන්නේ නැහැ පිටුදෙනි. එතර වීම කියන එක ඔබ පාරුව ගඟට දාලා පදිද්දි සිද්ධ වෙන එක. ඒක ඔබ ජීවිතේට ඇප්ලයි කරන්න ඕනේ මේ තේරුම් ගන්න දහම. කොයි වෙලාවද කරන්න තියෙන්නේ? ජීවත් වෙන හැම වෙලාවෙම කරන්න තියෙන වැඩක් පිටුදෙනි මේක. ජීවත් වෙන ගමන් මේ ජීවත් වෙනවා කියලා මොකද වෙන්නේ කියන එක ගැන තමයි මේ කියන්නේ පිටුදෙනි. අන්න ඒක ජීවත් වෙන හැම වෙලාවෙම ඔක දාලා පැදලා ගන්න ඕනේ එකක් පිටුදෙනි. මොකද මේක දාලා පදින්න නැති හැම වෙලාවෙම ඔබට තව එකක් තේරෙනවා පිටුදෙනි ජීවත් වෙනවා කියන එකේ මොකක් කියලාද? මේ ෆික්ස් තියෙනවා මේ ඉන්නවා මං ඉන්නවා මේ ඉන්නේ. මං තමයි ඉන්නේ. මං තමයි මේ ජීවත් වෙන්නේ. ඔය මොන හරි මේ ලෝකේ ෆික්ස් දේවල් තියෙනවා. මේක දාලා පදින වෙලාවට විතරක් ඔබට තේරෙනවා නෑ මේක නෑ කියලා. එනිසා පිටුදෙනි ඔබ උත්සාහ කරන්න ඕනේ මෙන්න මේක ගඟට දාලා වෙල පදින්න. මේක හම්බුනාට පස්සේ රයිට් හරි. මෙහෙම නේ පදි මේක පැද්දලා පස්සේ එහා පැත්තට යනවානේ. රයිට්. ඕක කිය මෙතෙන්ට වෙලා ඉන්න නෙමෙයි තියෙන්නේ පිටුදෙනි. ඔබ බණ අහනකොට ඔබට හිතෙන්න පුළුවන් ඔබට තේරිච්ච කොටස දැන් හරිය. රයිට් දැන් නම් තේරිලා තියෙන්නේ. දැන් තේරිලා තියෙන කියන්නේ මේ මගපල් ලැබිලා කියනනේ. දැන් නම් මට තේරෙනවා හරි. නිවනට මෙහෙමනේ ඔය තියෙන්නේ මේක මෙහෙමයි අනිච්චයි රයිට්. මේ කොච්චරක් වඩනවද? වඩන්න තමයි ස්වාමීන් වහන්සේ මතක් වෙන්නෙම නෑනේ මං කියන්නේ. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ නිවන් දකින්නම බෑනේ. නිවන් දකින්න බෑ කියලා කොහොමද නිවන පූර්ණේ කරගන්නම බෑනේ. ඔබ try කරන්න ඕනේ පිටුදෙනි. මේක ඔබ try කරොත් විතරයි කරන්න පුළුවන්. ඔබ try නොකළොත් ඉතින් ඔය යන විදිහට තමයි පිටුදෙනි. යන විදිහට කියන්නේ ඔබ මොනවද කරන්නේ? අන්න ඒක තමයි වෙන්නේ. ඔබ ටික ටික බය වෙන නෙමෙයි තියෙන්නේ. මරණයට ලං වෙනවා නම් ඔබට 100% විශ්වාසයිද මරණයට පස්සේ ආපහු නිවන කරගන්න පුළුවන් තැනකට එයි කියලා. එහෙම විශ්වාසය නම් ගැටලුවක් නැහැ පිටුදෙනි. එහෙම විශ්වාසය නැත්තම් මොකද කරන්න තියෙන්නේ? නිවන කරන්න උත්සාහ කරන්න පිටුදෙනි පුළුවන් හැම වෙලාවෙම. ඔබට ඒ උත්සාහය දැනෙන්නේ නැති වෙලා යනවා පිටුදෙනි. ඒ උත්සාහය මොකද ඒක උත්සාහ කළ යුතු එකක් වගේවත් දැනෙන්නේ නැති වෙලා යනවා.
නේ ස්වාමීන් වහන්සේ ඉතින් අපිට දැන් මේ අර ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා මේ දැන් ඔෆිස් එකේ වැඩක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඔය ටික ඔක්කොම කරන්න එපෙයි. අන්න හරි. ඒ ටික හැමතිස්සෙම ඉස්සරහට එනවා නම් ඔබට මේකට වඩා ඒ කියන්නේ විදිහට මේ ලෝකේ ලොකුම ප්‍රශ්නේ විදිහට ඔබට තේරෙන්නේ මොකක් කියලාද? ඒ ටික තමයි. ඒ ටික විසඳ ගන්න එපා ස්වාමීන් වහන්සේ. නැත්තම් කොහොමද? ඒ ටික විසඳගෙන හිටියේ නැත්තම් කොහොමද ජීවත් වෙන්නේ? ඔව් ඒ ජීවත් වෙන හැටි ගැන කතා කරන්නේ මේ කතා කරන්නේ සසරෙන් නිදහස් වෙන එක ගැන. ඔබ ඔහොම ජීවත් වෙන්න ගියොත් නම් ජීවත් වෙවි තමයි ඉන්න වෙන්නේ. සසරෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ ටිකද? සසරෙන් නිදහස් වෙන්න ඕන නම් එහෙනම් කොහොම හරි හොයාගන්න වෙන්නේ ඔය ටික මැද්ද මේක කරන්න විදිහක්. ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම තියෙනවා කියලා මොනා කරන්න තියෙන්නේ? ඒක තියෙනවා කියලා වෙල්ල ඉතින් කරන්න දෙයක් නැහැ කියලා හිතාගත්තොත් මේක කරන්න හම්බෙන්නේ නැහැ නේද? ඒක මේක කරන්න ඕන ඉතින් එතන. ඒක ඔබ try කළොත් විතරක් සිද්ධ වෙන එකක්. ඔබ try කරලා කරොත් එහෙම කරන්න බැරි එකක් නෙවෙයි ඉතින් කරන්න පුළුවන්. ඔබ try කරලා කරන්නයි ඕනේ. right අපි යම් මේ කිව්ව කාරණාවට නැත්තම් ගොඩක් වෙලා යනවා. ඔබ මේ ගුරු හමුදුර කීව මානසිකාර කරලා දින්නේ? ඉඳගම හිතනවද? නැත්තම් බනහන විතරයිද? හිතන්න උත්සාහ කරන්න පිළිදෙන මේ කියන දේවල් හිතන්න උත්සාහ කරා. පොඩි කාරණාවක් තියෙනවා. මේක ටිකක් හරියටම තේරුම් අරගන්න. ඒක තේරුම් අරගත්තොත් ඔබට තේරෙනවා මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා. අපි දැන් මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසෙට මේසයක් හදාගන්න ඕනේ. දැන් චුට්ටක් try කරලා තේරුම් ගන්න ඕන එකක්. මොකද හදාගන්න ඕනේ? මේසය. නේ ඊට පස්සේ මොනා කරනවද? මේසයක් නම් හදාගන්න ඕනේ මොනා කරනවද? මොනවද අවශ්‍ය දේවල්? මොනවද කියන්නේ? ලෑලි. නැත්නම් ලී. තව? එන. ආයුධ. වඩුවෙක්. තව? සැලැස්මක්. මේ ඇවිල්ලා මේ මේසේ හදන්න ඕන වෙන ටිකනේ. වැරදි මේ කතාව කමන්නේ. මේ මොනවද මේ දෙන්නේ? මේ ආම්පන්න ටික මේ තමයි හදන්න එකතු කරන ටික නේද? නේ. මේ ටික එකතු කරාට පස්සේ මොකක් වෙනවද මේ දෙන්නේ? අන්න ඔතන තමයි තියෙන අවුල තියෙන පිටුනේ. නේ මේසයක් නම් ඉතින් ඔබ මේකේ කොහේ හරි ගත්තද මේසයක්? මේසයක් ගත්තේ නැත්නම් පිටුනේ මේකේ කෙළවරට මේසයක් හැදෙවිද? මේසයක් නම් හදන්න ඕනේ මොකක් ගත්තේ මොනවා ගත්තේ නැද්ද? මේසයක් ගත්තේ නෑ නේද? ඉතින් මේසයක් ගත්තේ නැත්නම් මේ ටිකේ කෙළවරට මේසයක් හැදෙවිද? නමුත් වැඩේ කියන්නේ ඔබට හිතෙනවා මොකක් කියලාද? මේ කෙළවරට මේ බලාපොරොත්තු වෙච්ච එකම හැදෙනවා කියලා හිතෙනවානේ. අන්න ඒ නිසා ඔබට මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ බංගුදනි. මොකද ඔබට හිතෙනවා මේක තමයි මේ තියෙන්නේ කියලා. මේක නෙවෙයි බංගුදනි මේ තියෙන්නේ. ඔබට හදන්න අවශ්‍යතාවය ආවේ මොකද්ද? මේසයක් බංගුදනි. ඉතින් මේසයක් හැදුවද?
නමුත් මේක මෙන්න මේ විදිහට එකතු කරාට පස්සේ ඔබට හිතෙනවා මොකක් කියලාද? මේසේ හැදුනා කියලා. මේ තියෙන්නේ. මේක තමයි මං හදන්න හැදුවේ. මේ බලන්නකො නියමටම හැදිලා ඇවිල්ලා තියෙනවා. ආයි මං හිතුවටත් වඩා හොඳට ඇවිල්ලා තියෙනවා. මේ හිතුවටත් වඩා හොඳට ඇවිල්ලා කියලා කියන්නේ දැන් මේ හිතපු එකද මේ හැදිලා තියෙන්නේ. මේ හිතපු එක නෙවෙයි පිටුදේ මේ හැදෙන්නේ. මේ හිතපු එක හැදෙනවා කියලා හිතන හින්දා තමයි පිටුදේ ඔබ මේ හදන වැඩපිළිවෙල නවත්තන්නේ නැත්තේ. මොකද ඔබට හිතෙනවා ඔබ හිතන එකම තමයි මේ හැදෙන්නේ කියලා. ඒ නිසා ඔබට හරි සාධාරණයි ඉතින්. මේසයක් ඕන නම් මොකද කරන්න ඕනේ? ලී ටිකක් අරන් ගිහලා ඇන ටිකක් දීලා මේ වඩුවෙක් ටික කිලිවිලා අනේ අදාළ විදිහට ඒ ටික එකතු කරගත්තා නම් හරිනේ ඉතින්. ඒතර මොකක් හැදෙනවද? මේක හැදෙනවනේ. ඒ හින්දා තමයි පිටුදේ මොනා කරන්නේද? මේසයක් ඕන වුණාම ඔබ මෙන්න මේ වැඩ පිළිවෙල කරන්න. මොකද ඔබට හිතෙනවා මේ වැඩ පිළිවෙලේ කෙරවලට මොකක් වෙනවා කියලාද? මේසෙ හැදෙනවා කියලා. මේ වැඩ පිළිවෙලේ කෙරවලට මේසෙ හැදිලා නැහැ පිටුදේ. මේ වැඩ පිළිවෙලේ කෙරවලට වෙලා තියෙන්නේ මේ ලෑලි ටිකයි ඇන ටිකයි එක්කාසු වෙලා විතරයි. ඒ ටික එක්කාසු උනේ මොකක් නිසාද? ඔබට මේ මේසෙ හදන්න ආපු අවශ්‍යතාවය නිසා පිටුදේ. පැහැදිලිද? මේ මේසෙ හදන්න ආපු අවශ්‍යතාවය නිසා මෙන්න මේ ටික එක්කාසු වුණා මිසක් මේ ටිකට වඩා වෙනස් මොන හරි එකක් ලෝකෙට ආවද? ආවද? අන්න මෙතෙන්ට එන්න කලින් මොනවද ලෝකෙ තිබුණේ? ලෑලි ඇනයි. දැන් ඔන්න මේසයක් හදන්න ඕන වුණා. මේ අවශ්‍යතාවය නිසා මොනා කරාද? try කරලා ඉවරලා මේ ටික ඔක්කොම එක්කාසු කරලා එහෙට ගහලා මෙහෙට ගහලා කපලා කොටලා ඉවරලා ඔක්කොම කරා බින්දේ. දැන් මොනවද ලෝකෙ තියෙන්නේ? කලින් තිබ්බ ටිකම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් වෙලා තියෙනවා පිටුදේ. කලින් තිබ්බ ටිකමයි තියෙන්නේ. නමුත් ඔබට හදා ගන්න ඕනේ පිටුදේ මොකද්ද? වෙන එකක් වෙනම එකක් හදන්න ඕනේ. මේ තියෙන ඒවා හරි ගියේ නෑ. ඒ නිසා මොනා කරන්න ඕනද? වෙනම එකක් හදා ගන්න ඕන වෙනස්ම විදිහක එකක්. අපි හිතමුකෝ ඔන්න දැන් ඔන්න අපිට ගේ හදලා බඩු මූටු ටිකක් ගන්න ඕනේ. ඔබ යනවා කඩේකට. ගිහිල්ලා වෙලා ඔන්න බලනවා. බලනකොට මේකේ මේ කකුල හරියන්නේ නැහැ මට. මේ කකුල තියෙන විදිහ නැද්ද තව වෙනස් විදිහක කකුලක්. බලලා හරියන්නේම නැතුව මොකද කරන්නේ? හරියන්නේම නැතුව මොකද කරන්නේ? බඩු මඩුවට ගිහිලි වෙලා හදන්න දෙනවා. මොකද්ද? වෙනස්ම විදිහ එකක් හදා ගන්න ඕනේ පිටුදේ. ඉතින් වෙනස් විදිහ එකක් හැදුනද? වැඩේ කියන්නේ විදිහනේ. මේ මිනිස්සයා මේ වැඩේ කරාට පස්සේ ඔබට හිතෙනවා මොකක් කියලාද? හැදුනනේ සීරියස් නියමෙම තියෙනවා. ඒකනම් හොද්දටම තියෙනවා කියලා හිතෙනවා. ඒකනම් මේකනම් කී ඔබ කතා කරන්නේ මොනවා ගැනද? තාමත් තියෙන විදිහේ ලී එනයිම තමයි වෙන මොකුත් නැහැ ලෝකේ. ඔබට හිතෙනවා ඔය අතක කතා කරන්නේ මොකක් කියලාද? මේසේ මේ බලන්නකො මේ කකුල. නෑ පිටුදේ කකුලක් නෙවෙයි මේසයක් නෙමෙයි. තාමත් කලින් තිබ්බ ටිකම තමයි මෙන්න මේ ආපු අවශ්‍යතාවයේ නිසා තමයි මොනා කරේද? ඔය වෙන විදිහකට එකතු කරන්න හැදුවේ. එකතු කරන්න හදලත් වෙන මොකක් හරි හැදිලාද නැත්නම් තිබ්බ ටිකම වෙන විදිහකට එකතු වෙලාද? අනෝක තමයි තේරුම් ගන්න ඕන කාරණා පිටුදේ. මොකද ඔබට හිතෙනවා මේ කෙරවලේ ඔබ මේ මුලින් බලාපොරොත්තු වෙච්ච එක හැදෙනවා කියලා. ඒ නිසා තමයි මේ වැඩපිළිවෙල නවත්තන්නේ නැත්තේ පිටුදේ. non stop නැවත මේක හදනවා පිටුදේ. ඔබ තේරුම් ගන්න ඕනේ නෑ මෙතන ඔබ බලාපොරොත්තු වෙච්ච එක හැදුවේ නෑ මෙතන හැදෙන්නේ සම්භූතයක් පිටුදේ. තියෙන හේතු ටික
වෙන විදිහකට ගැලවෙනවා ඉතින්. ගැලපිලත් මොනවද තියෙන්නේ? ඒ තිබ්බ ටිකම තමයි තියෙන්නේ පිටුදෙන. ඊට වඩා මොකුත් නැහැ කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. නමුත් ඔබට හිතෙනව මොනවා කියලාද? මේක හැදුනා කියලා. මේක හැදුනා කියලා හිතෙන හින්දා තමයි පිටුදෙන ආයිත් වෙන එකක් තව මොකක් හරි එකක් ඕන වෙච්ච ගමන් මොනා කරන්නේද? ආයිත් try කරලා ඔය ටික වෙන විදිහකට එකතු කරන්න හදන්නේ. ඔබ ඔය කොච්චර එක විදිහට එකතු කරන්න හැදුවත් මේ ලෝකේ තියෙන ටිකම තමයි පිටුදෙන ඔය ඔබ අත්දකින්නේ. වෙන එකක් නම් අත්දකලම නැහැ. නමුත් මේ ටික එක විදිහට එකතු කරන්න උත්සාහ කරද්දී ඔය එකතු ඔය වෙච්ච විදිය නිසා ඔබට හිතෙනවා ඒක වෙන එකක්. මොකද ඒක වෙන එකක් නෙමෙයි පිටුදෙන. ඒක දැන්ටත් මෙන්න මේ කියන කාරණාව ගොඩනගන්න දරපු උත්සාහය නිසා ඔය ටික ලං වෙලා තියෙනවා මිසක් එකක් වෙලා නැහැ පිටුදෙන. නමුත් ළඟටම ලං වෙලා තියෙනකොට ඔබට නිකන් හිතෙනවා මොන වගේ කියලාද? මේ ටික මේක දැන් සම්පූර්ණයෙන් වෙන එකක්. ඒක වෙන එකක් කියලා. පිටුදෙන. මොකද මේ පිටුදෙන මේක දෙගන්නේ මෙතනයි කියන්නේ මොකද හිතෙන්නේ? මෙතනයි කියන්නේ මොකද හිතෙන්නේ? ඒක නම් ස්වාමීන් වහන්සේ එකක්. මේ දෙකක්. නේද? මේ දෙකක් කියනකොට වගේම තමයි මෙතනයි දෙකක්. මේ තනි එකක් තියෙනව නෙමෙයි පිටුදෙනි. හේතු ගොඩක් එකට ලං කරලා තියෙනවා මිසක් මේ ලං වෙලා තියෙන වෙලාවෙදිත් එකක් නෙවෙයි තියෙන්නේ. නමුත් එකක් වගේම වෙන්න ලං වෙලා තියෙනවා. මොකද මෙන්න මෙහෙම එකක් හදාගන්න කවදා හරි අවශ්‍යතාවයක් ආවා පිටුදෙනි. එකක් හදන්න ආපු අවශ්‍යතාවයට මොනා කරාද? try කරලා ලං කරා පිටුදෙනි. අන්නේ කරන්න හදපු try එක නිසා ජනිත වෙච්ච ශක්තිය තමයි පිටුදෙනි මෙතන මේ ටික ලං කරගෙන ඉන්නේ. පැහැදිලිද? ඒ ශක්තිය මෙතන තියෙන හින්දා තමයි පිටුදෙනි මේ ටික ලං වෙලා තියෙන්නේ. නමුත් ඒ ශක්තිය තියෙද්දි මේක එකක් නෙමෙයි පිටුදෙනි. අර එකක් අත්දකින්න ඕන වෙච්ච නිසා එකක් වගේ වෙන ලං වෙලා එකක් වෙලා නැහැ පිටුදෙනි. එකක් හැදිලා නැහැ. ඔබ මේ මුලින් බලාපොරොත්තු වෙන එක මේ ලෝකේ කවදාවත් හැදිලා නැහැ පිටුදෙනි. හේතු ටික මෙන්න මේක බලාපොරොත්තු වෙච්ච නිසා හේතු ටික ලං වෙලා හිර වෙලා එකට හිටලා විතරයි මේ පිටුදෙනි. තාමත් තිබ්බ හේතු ටිකම තමයි තියෙන්නේ. ඔබ ගියක් හදන්න හැදුවා නේද? ගේ හදන්න හැදුවා නේද? මොකද කරේ? ගේ හදනවා කියලා. දැන් ඔබ හිතන්නයි ඕනේ. දැන් මම නෙමෙයි හිතන්න ඕනේ. කවුද හිතන්න ඕනේ? ඔබ හිතන්න ඕනේ. මොකද මේ ඔබ අහලා නැති ටිකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබ හිතලා නැති ටිකක් ගැන මේ කියන්නේ. මොකද ඔබට මේක කියන වෙලාවට රයිට් ඔව් ඇත්තනේ. රයිට් හේතු ටික මෙහෙම ගැලපුණා රයිට්. ෆික්ස් එකක් නැහැ. නමුත් ගෙදර යනකොට මොනවා කියලා හිතනවද? ගෙට ගියා කියලාම හිතෙනවා. ගෙට ගියා කියලා හිතනවා නම් පිටින් අවුල් ගැටලුවක් තියෙනවානේ. අවුලක් තියෙනවානේ. නමුත් අවුලක් තියෙනවා වගේ හිතෙන්නේ නැහැ. මොකද ගේ තමයි ස්වාමීන් වහන්සේ. මම හදාගත්ත ගේනේ තියෙන්නේ. ඔබට හිතෙනවා ඔබ මොකක් හදාගත්ත කියලාද? ගයක් හදාගත්ත කියලා. නමුත් හැදිලා නැහැ පිටුදෙනි. ඔබ ගයක් හදන්න දරපු උත්සාහය නිසා හේතු ටිකක්
ඔන්නම ලං වෙලා හිර වෙලා හිටලා තියෙනවා මිසක් ඔය ඔබ හදන්න හදපික හැදිලා නැහැ පින්විතනේ. නමුත් ඔබට හිතෙන මොනවා වුණා කියලාද? හදාගත්තනේ සානස් මේ නියමෙටම තියෙනවා මේ පැත්තෙන් වාලේ ගාලා අර පැත්තෙන් වහලේ ගාලා වෙලා මේ පැත්තෙන් බිත්ති බැඳලා අර පැත්තට නාන කම්බරේ මේ පැත්තට කුස්සිය මේ පැත්තට සාලේ එහෙම දාලා වෙලා මේ උඩ මාස්ටර් බෙඩ්රූම් එක මෙහෙම දාලා වෙලා අන්න එහෙම තියෙන ගේ හදාගත්තා කියලා හිතෙනවා. මෙතන අපි ගියක් හදන්න හැදුවා. ගියක් හදන්න අදහසක් ආවා. ඊට පස්සේ අපි try කරලි වෙලා ගේ හදාගත්තා. මොනවද දාලා ගේ හදාගත්තේ? ගියක් දාලාද? ගියක් දාලා නෙමෙයි නං. එහෙනම් මේ මොන හරි නම් එකතු කරේ. ඉතින් අන්තිමට දැන් මොනවද තියෙන්නේ? ගියක්ද තියෙන්නේ? නැත්නම් එකතු කරපු ටික තියෙන්නේ. ඒ ඔබ මොන හරි ටිකක් ලං කරා නම් උත්සාහ වීර්යයක් දාලා අන්න ඒ ටික ලං වෙලා තියෙනවා මිසක් ගියක් හැදිලා නැහැ පිටුතනේ. නමුත් ඔබට හිතෙනවා මොනවා කියලා? ගියක් හැදුණා කියලා. දැන් මොකක් තියෙන්නේ කියලා හිතනවද? දැන් ගියක් තියෙන්නේ කියලා හිතෙනවා පිටුතනේ. ඕකට ඇවිල්ලා කවුරු හරි ගැහුවොත් එහෙම කුළු ගෙඩියකින් වගේ මොකක් කියලා හිතනවද? ගේ කඩනවා කියලාම හිතෙනවා පිටුතනේ. කවුරු හරි ඔය තියෙන වීදුරුවකට මේ ගලකින් ගැහුවොත් එහෙම ගෙට ගල් වලින් ගහනවා කියලාම හිතෙනවා. ඇයි මේ දැන් තියෙන්නේ මොකද්ද? දැන් ගේ තියෙන්නේ. ගේ නෙමෙයි තියෙන්නේ පිටිනේ. ඒ විදිහට හිටින්න හේතු ගැලපිලා තියෙන්නේ. මොකද එකක් දකින්න තිබුණු අවශ්‍යතාවය නිසා ගෙයක් අත්දකින්න තිබුණු අවශ්‍යතාවය නිසා මොනා කරාද? අර විසිරලා තියෙන හේතු ටික මොනා කරාද? එකට එකතු කරා. ඒකට ලං කරලා අර එක හදාගන්න කරා try කරා. අන්නේ ඒක හදාගන්න try කරද්දී හේතු ටික ඔන්නම ලං වෙලා හිටලා තියෙනවා. තාමත් තියෙන්නේ මොනවද පිටින්? තාමත් අර ලං කරන්න හදපු හේතු ටික ලං වෙලා තියෙනවා මිසක් මොකක් හැදිලා නැද්ද? ගෙයක් හැදිලා නැහැ පිටින්. නමුත් ඔබට හිතෙනවා මොනවා කියලාද? ගෙයක් තියෙනවා මේ ගෙයක් තියෙන්නේ දැන් මේ ගේ ඔන්න දැන් හිමීට මොකක් හැදෙනවා කියලා හිතනවාද? ගේ හැදෙනවා කියලා හිතෙනවා. හදලා ඉවරෙද්දි හිතෙනවා මොනවා කියලාද? ගේ හැදුනා කියලා. අපරාධي අපිට ගේ හදද්දි අර කෑල්ලත් එකතු කරගන්න තිබුණේ අපරාධනේ ඒක එකතු කරගන්න බැරි වුණානේ. දැන් ඉතින් කඩලා හදන්නත් බෑනේ. දැන් ගේ හැදිලාද? ගේ හැදිලා නැහැ පිටුතනේ. ඔබට ගේ හැදුනම කියලා හිතෙන හින්දා තමයි ඔබට හිතෙන්නේ වෙනම එකක් වෙනස්ම එකක් ඔබ බලාපොරොත්තු වුණා අන්න ඒක ඉෂ්ට වුණා කියලා. එහෙම එකක් වෙලා නැහැ පිටුතනේ. වෙන එකක් හැදිලා නැහැ. ඔය ඔබට වෙන එකක් හැදුනා වගේ හැඟෙනවා විතරයි. ඔක හැංගෙද්දි මෙතන කලින් තිබුණ ටිකම තමයි තියෙන්නේ පිටුතනේ. අපි හිතමු ඔබට මැටි ගුලියක් දෙනවා. හරියන්නේ නැහැ ඔබට මැටි ගුලිය. ඔබට ඕනේ බල්ලෙක්ව හදාගන්න, සිංහෙක්ව හදාගන්න. ඔබ මොකද කරන්නේ? මොකද කරන්නේ? try කරලා එහෙට ඇදලා මෙහෙට ඇදලා මෙහෙම කළා මොනවා කරනවද? ඔන්න මැටි ගුලියට එක එකව කරනවා. කරාට පස්සේ මොනවද තියෙන්නේ? මැටිම තමයි තියෙන්නේ. ඔබ අර සිංහය හදන්න දරපු උත්සාහය නිසා මැටි ටික එහෙට මෙහෙට වෙලා මිසක් මැටිම තමයි පිටින්. වෙන මොකුත් හැදිලා නැහැ ලෝකේ. ඔය ඔබට වෙන එකක් හැදිලා කියලා හිතන එක තමයි තියෙන ගැටලුව. ඔබ තේරුම් ගන්න ඕනේ අන්න එහෙම එකක් හදන්න ඔබ දරපු උත්සාහයේ වීර්ය නිසා හේතු ටික එකට ගැළපිලා තියෙනවා මිසක් ඔබ හිතපෙක හැදිලා නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. ඔබට හිතෙනවා නමුත් මොන වගේ කියලාද? ඒක හැදුනා. මේ ඒක තමයි. ඔබ මොන හරි යන්න. නෙමෙයි නෝල්ලා. පොඩිමක් හදමුද? පොඩිම හදමු. හදමුද? අපිට හදන්න පුළුවන් කියලා හිතෙනවනේ.
ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔය හැදුනේ පොඩිම නෙමෙයි පිටුදෙනි. මේ හැදුන්නේ නැහැ ඒක. නමුත් මෙන්න මේ කෙලවරේදී ඔබට හිතෙනවා ඔබ හිතපු එක තමයි මේ හැදුනේ කියලා. ඒ නිසා හෙටත් මොකක් කරනවද පිටුදෙනි? හෙට try කරනවා. ඇයි? පුළුවන් හදන්න පුළුවන් මේ ටික එකතු කරාම හැදෙනවා. නෑ හැදුන්නේ නෑ පිටුදෙනි. ඔය හැදුනමයි කියලා ඔබට හිතෙනවා. අපි ගමු. කේක් තමයි හොඳම කතාව. බැටර් එකනේ හදන්නේ. ඔක්කොම ටික කලවම් කරලා ඔන්න බැටර් එක. බැටර් එක අරගෙන මොකද තැටියට දාලි වෙලා කොහෙට දානවද? oven එකට දානවා. oven එකට දාලා එළියට ගන්න මොනවද පිටුදෙනි? නෑ පිටුදෙනි. පිච්චිච්ච බැටර් එක ගන්නෙ. බැටර් එක නෙමෙයි. පිච්චිච්ච අර කලවම් කරපු ටික පිච්චිලා ගන්නෙ. නමුත් ඔබට හිතෙන මොකක් කියලාද? කේක් කියලා. කේක් නෙමෙයි පිටුදෙනි. අර දාපු ටිකම පිච්චිලා එන්නේ. තියෙන විදිය පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා එළියට එනවා මිසක් මුකුත් හැදිලා නැහැ පිටුදෙනි. නමුත් ඔබට හිතෙන මොනවා කියලාද? කේක් හැදුවා. මේ මම හැදුවා නියම කේක් එකක්. මොකද මෙතන අදහස ආවේ මොනා කරන්නද? කේක් හදන්න. ඊට පස්සේ ලෝකේ තියෙන දේවල් ටිකක් එකතු කරා පිටින්. කෙලවලට ඔබට මොකක් හිතෙනවද? මේ බලාපොරොත්තු වෙච්ච එක තමයි මේ හැදුවේ කියලා හිතෙනවා. හැදුනේ කියලා හිතෙනවා. මේ බලාපොරොත්තු වෙච්ච එක නෙමෙයි පිටින් මේ හැදිලා තියෙන්නේ. ලෝකේ කලින් තිබ්බ ටිකම වෙන විදිහකට එකතු වෙලා තියෙන්නේ. අර මැටි කතන්දරේ වගේ. ඔබට මැටි ටික දුන්නාම හරියන්නේ නැහැ මැටි ටික. මොකද කරේ? සිංහයෙක් හදා ගන්න ඕනේ. මොකද කරේ? try කරලා එහෙට මෙහෙට කරලා අන්තිමට තියෙන මොනවද? මැටිම තමයි තියෙන්නේ. පස්සේ ඔබට හිතෙනවා නෑ. නිකන් ජිරාෆ් කෙනෙක් හදා ගන්නවා. දැන් මොකද කරන්න තියෙන්නේ? ඔන්න ඔය වැඩේ කරන්න පිටුදෙනි. ඔබට මේ තියෙන ටික හරියන්නේ නැහැ කියලා හිතනකොට මොනා කරන්න හදනවද? වෙන එකක් ගොඩනගන්න හදනවා පිටුදෙනි. වෙන එකක් ගොඩනගන්න හදන හින්දා සිද්ධ වෙන එකම දේ ඔය තියෙන ටික වෙනස් වෙන එක විතරයි පිටුදෙනි. ඔය තියෙන ටිකම තමයි ඊට පස්සෙත් තියෙන්නේ. ඔය මැටි ටික එහෙට මෙහෙට තැලෙන එක විතරයි වෙන්නේ පිටුදෙනි. ඔබ කරන්න හදන වැඩපිළිවෙල නිසා වෙන මොකුත් වෙලාවම නැහැ. වෙන මොකුත් හැදිලාම නැහැ පිටුදෙනි. නමුත් ඔබට හැමතිස්සෙම හිතෙන මොනවා කියලාද? වෙන එකක් හැදුනනේ. කලින් සිංහයා හිටියේ දැන් ජිරාෆ් හදාගත්ත කියලා හිතෙනවා. අන්න එතකොට ඔබට දැනෙනවා පිටුදෙනි මේ වෙන එකක් හදන්න පුළුවන් වගේ එකක්. වෙන එකක් හැදෙනවනේ. අන්නේ හැදෙනවනේ කියලා හිතෙන හින්දා මොනා කරන්න හදනවද? නැවත උත්සාහ කරන පිටුදෙනි. ඔබ කොච්චර උත්සාහ කරලාද? ඔබ නිකන් හිතනවා මුළු හතරම මැටි ගුලියක් දීලා තියෙන්නේ. මුළු හතර මොනා කරලා තියෙන්නේ? ඔය මැටි ගුලිය එහෙට මෙහෙට තල. ඉතින් පිටුදෙනි මෙච්චර කාලයකට මොනවද ඔබ කරගත්තේ? ඔබට මොනවද පිටුදෙනි ඕන උනේ? වෙනම එකක් හදාගන්නනේ වෙනස් එකක් හදාගන්නනේ මොකක් හරි. ඉතින් හදාගන්න පුළුවන් වෙලාද? හදාගන්න පුළුවන් වෙලාද? නෑ පිටුදෙනි හදාගන්න පුළුවන් වෙලා නෑ. ඔබට මුකුත් හැදිලම නෑ පිටුදෙනි. තිබ්බ ටික එහෙමම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙනවා විතරයි. වෙන මුකුත්ම හැදිලා නෑ පිටුදෙනි. ඔබේ ওই මුළු ජීවිතේම දාලා තියෙන්නේ ඔන්න ඔහොම වැඩපිළිවෙලක් කරන්න. ඔබ වයසට ගිහිලා තියෙන පිටුදෙනි මේක කර තමයි. try කරලා මොනා කරනවද? වෙන එකක් ගොඩ නගා ගන්න හදලා. පුදුම try එකක් පිටුදෙනි. ඔබ නිකන් හිතන්න අපි නිකන් ගේ හදන එක ගමු පිටුදෙනි. මේව හොඳට හිතන්නයි ඕනේ. ඔබ මේක හිතුවේ නැත්තම් අපිට just මේක නිකන් දහම් කාරණාවක් විතරයි පිටුදෙනි. දහම් කාරණාවක් වෙන නෙමෙයි යෝනේ මේක. මේක ජීවිත අත්දැකීමක් කරගන්න යෝනේ පිටුදෙනි. මේක ජීවිත අත්දැකීමක් වුණොත් විතරක් මේ කියන එක ඔබට ඇතුළට ගිහිල්ලා වෙන්න ඔබේ ජීවිතේ වෙනස් වෙනවා පිටුදෙනි. නැත්තම් නම් ඔව් ඉතින් මේක අපි හැමදාම කතා කරන අනිච්ච තමයි පිටුදෙනි.
ඔබේ ජීවිතේ වෙනස් වෙන්න ඕන නම් පිටුදෙනි මේක ගැන ඔබ ජීවිතේට බැහැලා හිතන්න මොකද උනේ කියලා. ඔන්න ගියක් හදාගන්න ඕන උනා. මොකද කරේ දෙන්නත් එක්ක ඉස්සෙල්ලාම? අපි මෙහෙම කරමු, අරක කරමු, මෙහෙම කරමු කියලා වෙලා ඔන්න බැලුවා. බල්ලා අරකේ කෑල්ලයි මේකේ කෑල්ලයි දාලා වෙලා ඔන්න දැන් හිතට එනවා පිටුදෙනි මෙන්න මේ වගේ එකක් හදාගමු කියලා. ඊට පස්සේ මොකද කරේ? මොකද කරේ පිටුදෙනි? ඔබ කල්පනා කරලා බලන්න ඔබ කොච්චර වෙහෙසක් මහන්සියක් වුණාද කියලා. අපි හිතමු කවුරු හරි ගාවට ගිහලා ප්ලෑන් එක අඳිනවා. දැන් මේ මිනිහයා ප්ලෑන් එක අඳිනකොට ඕක උතනින් දාන්න බෑ, මේක මෙතනින් දාන්න බෑ, මේක මෙතනින් දැම්මම අරක වෙනස් කරන්න වෙනවා. ඔය කාමරේ මේ පැත්තට දාන්න බෑ, අර පැත්තට තමයි දාන්න වෙන්නේ. දැන් එක එක කතන්දර. දැන් ඔබට මොකද හිතෙන්නේ? අයියෝ බෑ මේක බෑ. නේ ඒ දැනෙන්න බෙදෙන්නේ මෙන්න මේක හදාගන්න පුදුම වෙහෙසක් වීරියක් ගන්නවා. මොකක් කරගන්නද? මෙන්න මේක හදාගන්න පිළිදෙනේ. ඒ ඔය හදාගන්න හදන වෙලාවේ හිතෙන්නේ මොනවා වෙනවා කියලා පිළිදෙනේ. මේක හදාගන්න පුළුවන්. මේක හදාගන්න පුළුවන් මේ මිනිස්සයා මේ වෙන්නේ නැනේ වැඩේ. කන්න යන්නේ. අර කාමරේ ගහන්න කියනවනේ එහා පැත්තට. දැන් ඒ කාමරේ එතනින් දැම්මහම කොහොමද? එහෙම බෑ. මොකද වෙන්න ඕනේ? මෙතන තියෙන්න ඕනේ. නේ මේක ගොඩ නගන නෙමෙයි පිටුදෙනි. ගොඩ නගනවා නම් මේක නෙමෙයිනේ. මේ වෙන් වෙච්ච වෙනම එක තමයි ඕනේ පිටුදෙනි. ඒක අත්දකින්නයි ඕනේ මේ. ඒක අත්දැකීමට ගේන්න තමයි මේ ෆුල් ට්‍රයි එක දරන්නේ. නේ හිතේ ඇවිල්ලා තියෙනවා වෙන්ම වෙච්ච වෙනම වෙච්ච බොහොම සොඳුරු යම් කාරණාවක් කියලා තේරෙන එකක් තියෙනවා පිටුදෙනි. අන්න ඒක අත්දකින්න ඕනේ වෙලා තියෙන්නේ. නමුත් එහෙම අත්දකින්න ලෝකේ එහෙම කාරණාවක් මේ වෙලාවේ නැහැ. එනිසා මොනා කරන්න හදනවද? ඒ කාරණාව අත්දකින්න මේ try කරනවා. අත්දැකීමට ගන්න මේ try කරනවා. අත්දැකීමට ගන්න නම් මොනා කරගන්න වෙලා තියෙන්නේ? ඒ කියන කාරණාව හදාගන්න වෙලා තියෙන්නේ. හදාගන්න වෙලා තියෙන්නේ. මේ try කරන්න පිළිදෙන ඒ කියන කාරණාව මොනා කරනද? හදාගන්න වැඩේ කියන්නේ කවදාවත් හැදිලා නැහැනේ පිංගුතුනි. ඔය කරපු උත්සාහය වීරිය නිසා ඔබ බලන්න බාස්ලා පස්සේ ගිහිල්ලා කොච්චර උත්සාහයක් වීරයක් ගත්තද මොකටද නෑ ඔන්න බිත්තිය බඳින්න මොකක් හරි එකක් කියලා දෙනවා ඒක පොඩ්ඩක් මෙහෙම කරලි වෙලා මේ මෙතනින් පොඩ්ඩක් පන්නලා මෙහෙම කරලි වෙලා ඔහම මොකක් හරි එකක් කියලා දෙනවා මෙතනින් මෙහෙම ජනේලේ දාලා වෙලා ඒකේ අඟල් ගන්න මෙන්න මෙහෙම දාලා වෙලා බාස් බඳිනකොට පොඩ්ඩක් වෙනස් මොකද කරන්නේ දැන් හරියන්නේ නැහැ මේ මොකද්ද මේ කරලා දෙන්නේ කඩනවා ඕක කඩලිලා හදනවා මේ මොකද්ද මේ ඔහොම නෙමෙයි හදන්න ඕනේ ඇයි ඒ මොකද මේක හදා ගන්න ඕනේ පිටුතුනි ඔය මොනා කරන්නද ඔය හදන්නේ මේක හදා ගන්න හදන්නේ මේක එනකල් හරි අමාරුයි පිටුතුනි ඉන්න බෑ එන ඕන එකක් ගන්න ලෑස්ති නෑ මොකක් වෙන්නවද මේක එන්න ඕනේ පිටුතුනි ඒක වෙනුවෙන් පුදුම උත්සාහයක් වීරයක් දරනවා පිටුතුනි මේක අත්දැකීමට ගේන්න. ඔබ කොච්චර කාලයක් දැම්මද පිටුතුනි ඔය ගේ හදන්න. ඔබේ ජීවිත අත්දැකීම් වලට බහැලා බලන්න පිටුතුනි කොච්චර වෙහෙසක් වීරයක් ගත්තද මෙන්න මේ කියන එක අත්දැකීමට ගේන්න ඒ දරලා අත්දැකීමට ආවේ මේකද? නැත්තම් කලින් තිබ්බ ටිකම තමයිද? සිංහව හදන්න try කරලා පුදුම try එකක් දීලා දාත් මිටි කාලා කල්පනා කරලා අරක බලලා මේක බලලා හෙට කරලා මෙහෙට කරලා ඔක්කොම කරලා අන්තිමට අත්දකින්න මොනවද පිටුදෙනි මැටි ඉතින් මොකටද ඔය ටික කරේ ඉතින් කලින් තිබුණෙත් මැටිනේ අන්තිමට අත්දකින්නෙත් මැටි නම් මොකටද ඔය ටික කරේ ඔබට කලින් තිබුණේ මැටි පස්සේ තිබුණේ සිංහයා නිසා තමයි පිටුනේ ඔය සාධාරණෝක. කමක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් බලන්නකෝ. මුකුත් උන්නේ නැහැ. වුණානේ. මේ හදාගත්තේ. දැන් ෂෝක් එකට තියනවානේ. මම මේ කියන්නේ පිටුනේ ඉන්න වහලක් ගැන නෙමෙයි. වහල නෙමෙයිනේ. වහල නම් බිත්තිය පොඩ්ඩක් එහාට මෙහාට උනන කමක් නැහැනේ. ඒක හරි කියේ නැහැනේ. මොනා කරගන්න ඕනද?
ඒ ඔබට යමක් ආවනම් අදහසක් ඒකම ගොඩනගා ගන්න නේද හැදුවේ. ඉතින් ඒකද ගොඩ නැගුණේ. ඒක කවදා හරි ගොඩ නැගුණද? ඒක කවදාවත් ගොඩ නැගුණ නෑ පින්වතුනි. උනේ මෙන්න මේක ගොඩ නගන්න ඔය දරන උත්සාහය වීර නිසා මොනවා වුණාද? ඔය කරන අபிසංකාර වැඩපිළිවෙල නිසා මොනවා වුණාද? මේ ලෝකේ තියෙන හේතු ටික මොනවා වුණාද? අන්නේ ශක්තියට අනුරූපව එක්කාසුන එක විතරයි උනේ පින්වතුනි. වෙන මොකුත් හැදුන්නේ නැහැ ලෝකේ කවදාවත්. වෙන මොකුත් හැදුන්නේ නැහැ පින්වතුනි ලෝකේ කවදාවත්. ඒකට මොකද හිතෙන්නේ? මේ මැද්දේ කරපු වැඩපිළිවෙල ගැන. කිසිම තේරුමක් නැති වැඩපිළිවෙලක් මේ කරලා තියෙන්නේ. ඔබ බලන්න පිටුනේ ඔබට මේ වගේ ඒවා කොච්චර ජීවිත අත්දැකීම් වල තියෙනවද? try කරලා ඒක හදාගන්න හදපු. නමුත් මේ කෙලවරට එනකොට හැමදාම හිතුන මොකක් කියලාද? කොහොම හරි try කරලා ඒක හදාගත්තම. හරිද? ඒ ඔබට හදාගත්ත කියලා හිතන වෙලාවේදී ඔබ හරියට බැලුවා නම් මේ එකතු කරපු හේතු ටිකම තමයි තියෙන්නේ විමුදනේ. ඒ ටික අර දරපු උත්සාහය නිසා එක්කාසු වෙලා තියෙනවා මිසක් ඔබ හිතපු එක හැදිලා නැහැ පිටුදුන ලෝකේ. ඔබ හිතපු එක හැදෙනවා කියලා හිතන හින්දා තමයි ඔබට හිතෙන්නේ මොකක් කියලාද? නියමයි. ඒක හොඳටම ආවා කියලා. තේරුමක්ම නැති වැඩක් ඔය කරලා තියෙන පිටුදුනේ. ඔබට වෙන එකක් හදාගන්න තියෙන උමනාවට වෙන එකක් හදනකොට මොකද වෙලා තියෙන්නේ පිටුදුනේ? ඒ තියෙන ටික පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා විතරයි පිටුදුනේ. වෙන එකක් හැදිලම නැහැ. ඔබ කොහොමත් අත්දැකි කලිනුත් නැටි පස්සෙත් නැටි. වෙන එකක් අත්දැකලම නැහැ කියලා තේරුම් ගන්න ඕනේ පිටුදුනේ. ඔය ඔබට මෙන්න මේකෙදී වෙන එකක් වගේ එකක් හැංගෙනවා පිටුදුනේ. කාර්ය කරපු උත්සාහය විදිහ නිසා මේ මැද්දේ අபிසංකාර වැඩපිළිවෙල ඔක්කොම සිද්ධ වෙන නිසා ಜಾතිය හැංගෙනකොට මේක වෙන මේකක් විදිහට හැංගෙනවා පිටුදුනේ. ඒ හැංගෙද්දිත් මෙතන එහෙම වෙන එකක් හැදිලා නැහැ පිටුදුනේ. ඔය ඔබට වෙන එකක් වගේ එකක් හැංගෙනවා විතරයි. මේ තියෙන පිටුදුනේ කලින් තිබ්බ හේතු ටිකම මෙන්න මේ දරපු උත්සාහය නිසා ඒක රාශි වෙලා තියෙන්නේ. වෙන එකක් හැදිලම නැහැ පිටුදුනේ. මාපියදු වෙඩින් එකකට යන්න තියෙනවා. කලිනුත් වෙඩින් එකට ගිහිල්ලා තියෙනවා. මොකද කරන්නේ? නෝන්ලානේ මෙතන වැඩිපුර ඉන්නේ. මොකද කරන්නේ? ඉස්සෙල්ලාම ගන්න ඕනේ මොකද? සාරියක්. මේ තියෙන සාරිය බෑ. ඒක හරියන්නේ නැහැ. මොකක්ද ඕනේ? වෙන එකක් ඕනේ. මේ වෙන එකක් ගන්න පුළුවන් වුණා කියලා හිතන්නේ. වෙන එකක් ගන්න පුළුවන් වුණා කියලා හිතන්නේ. ඔබ වෙන එකක් ගත්තා කියලා ඔබට හිතෙද්දිත් ඒවම තමයි අරන් තියෙන වෙන විදිහකට. ඔබට තමයි හිතෙන්නේ මොකක් කියලාද? වෙන එකක් ගත්තා කියලා. වෙන විදිහකට තියෙන ඒවම අරන් තියෙන. ඔබට හැමතිස්සෙම දැන් තියෙනවට වඩා වෙනම එකක් වෙනස්ම එකක් ඕනේ පිටුතුනි. අන්නේ තියෙන අවශ්‍යතාවය ආවට පස්සේ ඔබ මොනා කරන්න හදනවද? අන්න ඒ වෙනම එක කියන එක අත්දැකීමට ගේන්න try කරනවා. අන්නේ කරන්න try එක නිසා මේ ලෝකේ තියෙන හේතු ටික එක්තරා විදිහකට මොනවා වෙනවද? ගැලපෙනවා පිටුතුනි. අර විසිරලා තියෙන ඒවා ඔක්කොම එක්තරා විදිහකට අර නගන ශක්තිය නිසා බැඳෙනවා පිටුතුනි. ඒවා එකට ලං වෙනවා. එකට හා වෙනවා. ලං වෙලා හිටලා මිසක් ඔබ හිතපු එක හැදිලා නැහැ පිටුතුනි. කලින් තිබ්බ හේතු ටිකම ලං වෙලා සැකසීලා තියෙනවා මිසක් වෙන එකක් හැදිලා නැහැ පිටුතුනි. ඔබට වෙනම එකක් හැදුනා කියලා හිතන එක තමයි ඔබ ගාව තියෙන ප්‍රශ්නේ. වෙනම එකක් හැදුන්නේ නැහැ කියලා තේරුම් ගත්තොත් මොනවා වෙනවද?
නිදහස් වෙලා යනවා පිටුතුනි. ඔබ උත්සාහ කරන්න දැන් පොඩි වෙලාවක් දෙන්න හදන්න ඔබට කල්පනා කරන්න. වෙනම එකක් හැදුනේ නැත්තම් කලින් තිබ්බ ටිකම නම් මේ ටික ඒක රාශි වෙලා තියෙන්නේ. එහෙනම් මේ මැද්දේ කරපු වැඩපිළිවෙල ගැන ඔබට මොකද හිතෙන්නේ? හැබැයි ඔබට මේ අත්දැකීමට එන්න නම් ඔබට තේරෙන්න ඕනේ මේ තියෙන්නේ කලින් තිබ්බේවම තමයි කියලා. නමුත් කියන්නේ කලින් තිබ්බේවම මේ විදිහට තියෙද්දි නමුත් අපිට තේරෙනවා මේක නෙමෙයි මේ හැදිලා තියෙන්නේ කියලා. පැහැදිලිද? මේක මේ හැදිලා තියෙන්නේ කියලා හිතුණා නම් ඔව් ඉතින් කමක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වුණාට හැදුණානේ කියලා හිතෙනවා. හරි මැටි කතන්දරේ වගේ වෙන්න ඕනේ. try කරලා අන්තිමටත් මැටි. මොකටද try කරේ එහෙනම්? මොකද වෙන මොකද හැදිලම නැහැ නේ පිටින්. පැහැදිලිද? ඔබ කල්පනා කරලා බලන්න. ඔබ උයන්න දරපු වෙහෙස. ඇඳුම් මහන්න දරපු වෙහෙස. ඇඳුම් හොයන්න දරපු වෙහෙස. මොන හරි කවන්න මේ ලෝකේ මොන හරි යමක් නිර්මාණය කරන්න. ඔබ වෙහෙසක් වීර්යයක් දරලි වල try එකක් දුන්නා නම් බලන්න පිටුනේ ඒ කියන කාරණාව කෙලවරේ සාක්ෂාත් වුණාද? නැත්තම් මෙන්න මේ කියන කාරණාව අත්දකින්න try කරන වෙලාවේදී ලෝකේ තියෙන හේතු ටික එක්තරා විදිහකට ගැලපුණා විතරයිද? ගැලපුණාට පස්සෙත් ඒ හේතු ටිකම තියෙනව මිසක් වෙන මුකුත් හැදිලා නැහැ නේද? එහෙනම් මේ මැද්දේ කරපු වැඩපිළිවෙල ගැන ඔබට මොකද හිතෙන්නේ? ඕක තමයි පිටින් මේ මුළු සසර පුරාවටම කරගෙන ආවිල්ලා තියෙන්නේ. සමහරට ඔබේ අම්මා තාත්තගෙන් ගියක් හම්බ වෙනවා. බලන්න මොකද? හරියන්නේ නැහැ. මේක පරණයි. මේකේ හැටි විතර. ඔන්නේ කඩලි වල මොනවාකමද? අලුත් විදියට හදමු. නෑ අලුත් විදියට හදමු කියලා. ඔන්න අලුත් විදියට හදමු කියන්නේ අලුත් ගයක් හදමු. දැන් තියෙන්නේ මොකද? පරණ ගේ. නේ ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ආයෙත් දැන් තියෙන වැලිගල් සිමෙන්ති ටික ඔක්කොම අයින් කරලා වෙලා ආයෙ මොකද කරන්නේ පිටින්? වැලිගල් සිමෙන්ති ටිකක්ම කොට ගන්නවා. ඉතින් මොකද පිටින් කරු වෙනස? තියෙන ටික වෙනස් කරා විතරයි පිටින්. වෙන මොකුත් වෙනස්ුන්නේ නැහැ ලෝකේ. වෙන මොකුත් වෙනස්ුන්නේ නැහැ පිටින්. කලින් තිබුණේ වැලිගල් සිමෙන්තිම තමයි. මොන හරි ඒ ලී අනමනන් ඒ දාලා තිබුණ ටිකම තමයි පිටින්. පස්සේ දෙන්නේ ඒවම වෙන විදිහකට. මොකක් කියලා හිතනවද? අර පරණ ගේ නෙමෙයි මේ අලුත් ගේනේ. පරණ ගේ අපි කඩල ඉවර වෙලා අලුත් ගයක් හදාගත්ත කියලා හිතනවා. ඇත්තද? නෑ නේද? එහෙම නෑ. ඒක තමයි ඔබ තේරුම් ගන්නවා. පැහැදිලිද? උත්සාහ කරන්න මේ ජීවිත අත්දැකීම කියන එකට try කරන්න. මොකද ඔබේ ජීවිත අත්දැකීම තමයි පිටින් මේ ඔක්කොම අපි කියන ඒවා බස්සලා දෙන්න පුළුවන්. මොකද මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඔබ හරියටම තේරුම් ගන්න මේ ඔබ හිතපු කාරණාව මෙතන සාක්ෂාත් වෙලා නැහැ කියලා. ඒක තේරුම් ගන්න පුළුවන්. දාපු හේතු ටිකම එකතු වෙලා තියෙන බව තේරුම් ගත්තොත් විතරයි. පැහැදිලිද? දාපු හේතු ටිකම එකතු වෙලා නම් තියෙන්නේ. ඉතින් ඔබ හිතපු එක හැදිලා නැහැ නේ ලෝකේ. අපිට හිතුනේ මේසයක් හදාගන්න. නමුත් ලී ටික එකතු වෙලා විතරයි මේසයක් හැදිලා නැහැ මේකෙතරින්. නමුත් අපිට කෙලවරට හිතෙන මොකක් කියලාද? මේසයක් හැදුනා කියලා. වෙන එකක් හැදුනා කියලා හිතෙනවා. අන්න ඒ හිතෙන නිසා මොනා කරන්න හදනවද? අන්න ඒක අත්දැක ඊට පස්සේ ආයිත් තව වෙන එකක් අත්දකින්න හිතෙනකොට මොකක් කියලා හිතනවද? පුළුවන්. කලිනුත් එකක් අත්දැක්කේ පුළුවන්. ඒ නිසා ආයිත් අත්දකින්න හදන පිටින්. පැහැදිලිද? එහෙනම් පොඩි වෙලාවක් කල්පනා කරන්න මිලස් තියෙන්නේ. හැමදේම හොඳට තමගේ ජීවිත අත්දැකීම් වල තියෙන දේවල් අරගෙන බලන්න පිටුදී. ඔබ ගොඩනගන්න හදපු දේවල් ගොඩනගා ගත්තද? ඒ ගොඩනගා ගන්න හදපු දේවල් ගොඩනගා ගන්න දරපු උත්සාහයේ වීරේ ඇත්තටම වර්ධ තේරුමක් තියනවාද? නැත්නම් අර මැටි ටික එහෙට මෙහෙට කරා විතරයිද? පැහැදිලිද?
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනිතං යදිදං සම්බ සංඛාර සමතෝ සම්බෝ පදේ පටි නිසංගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. දැන් ඔව් මේ ටික හිතුවා නම් පිටුනේ අපිට වැටහෙන්න ඕනේ මේ ඔබ යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක කවදාවත් ගොඩ නැගෙන්නේ නැහැ කියලා. හරි මේ ගොඩ නැගෙන කාරණාව කියන එක ඇයි ගොඩ නැගෙන්නේ? මේ ගොඩ නැගෙන කාරණාව කියන එක ගොඩ නැගෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ අවශ්‍යතාවය නිසා නේද පිටුනේ? මේ අවශ්‍යතාවය කියන එක ආවේ නැත්තම් මේක ගොඩ නැගෙන්නේ නැහැ නේද? කියන්නේ මේක වෙන්නේ හැම හේතු ගැලපෙන්නේ නැහැ නේද පිටුනේ? නේද?
පැහැදිලිද? දැන් මේ බොහොම සියුම් කාරණාවක් කියන්න උත්සාහ කරන්නේ. හොඳට ફોકસ කරලා තේරුම් ගත්තොත් අපිට මේක තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු මේක කෑම තමයි කියන ලේසිම තැන ඔබට අත්දැකීමක් එන්න. ඒ නිසා පොඩක් හොඳට තේරුම් ගැනීම උදෙසා ફોકસ කරන්න උත්සාහ කරන්න. අපි හිතමු ඔබ පොලොස් මාළුවක් හදන්න හදනවා. right? ඔබට හිතෙනවා ඔබ හදන්න හදන જાතියේ යමක් දැන් මම මට මේක කියන්න තේරෙන වචන වලින් කියන්න උත්සාහ කරන්නම්. ඔබ උත්සාහ කරන්න ඒ කියන්න හදන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඔබට හිතෙනවා මේ හදන જાතියේ යමක් ලෝකේ තියෙනවා. right? එහෙම කාරණාවක් තියෙනවා. ඒ තියෙන එක අත්දැකීමට ගේන්නයි මේ උත්සාහ කරන්න කියලා. පැහැදිලිද? ඔබ පොලොස් මාළුවක් කියලා කියන්නේ පොලොස් මාළුවක් කියලා යමක් මේ හදන්න යන්නේ. ඒ කියන්නේ ඔබ හදනකොටම පොලොස් මාළුව කියලා කාරණාවක් තමයි මේ හදන්න යන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ වෙද්දිම පොලොස් මාළුව කියලා එකක් තියෙනවා. ඒ තියෙන එක අත්දැකීමට ගේන්න තමයි දැන් මේ try කරන්නේ. පැහැදිලිද? ඉතින් මේක අත්දැකීමට ගේන්න try කරන නිසා තමයි මේක ගොඩ නැගෙන්නේ. පැහැදිලිද? මේ කෙලවරේ ඔන්න මොන හරි ගොඩ නැගෙන කාරණාවක් තියෙනවා නම් පින්වදින ඔය මොන හරි ඔන්න ඒක පොලොස්නේ කඩන්නෙත් පොලොස්නේ මාර වැඩේ හැදෙන්නෙත් පොලොස්නේ ගහෙන් ගන්න එක නෙමෙයිනේ පින්වදින ඔබ කන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ නේද? ඔබ කන්න බලාපොරොත්තු වෙමින් ඉන්න જાතියකනේ මේ ගොඩ නගන්න හදන්නේ. ඒ කියන්නේ මේක ඒක නේද ඔබේ බලාපොරොත්තු අවශ්‍යතාවය මේක අත්දකින්න නේද? මේක අත්දකින්න අවශ්‍යතාවය ආපු නිසා නේද පින්වදින මොන හරි වැඩපිළිවෙලක් කරන්නේ ඒක අත්දැකීමට ගෙනේම උදෙසා. පැහැදිලිද? එනේ මේ අත්දැකීමට ගෙනේම උදෙසා කරන වැඩපිළිවෙල නිසා නේද මෙහෙම කාරණාවක් ලෝකෙ ගොඩ නැගෙන්නේ. මිසක් මෙහෙම කාරණාවක් ලෝකෙ කොහොමද තිබුණේ නෑ නේද? එහෙනම් මෙතන මේ ඔබ මුලින් ඔබට දැනෙන්නේ පොලොස් මාළුව කියලා එකක්. එහෙම එකක් ලෝකෙ තියෙනවද? නෑ පියුතුනේ නෑ. ඔබට එහෙම එකක් තියෙනවා ඒක අත්දකින්න හිතෙන හින්දා කරන වැඩපිළිවෙල හින්දා තමයි පියුතුනේ. මෙන්න මේ මේක ගොඩ නැගෙන්නේ මිසක් මේ ගොඩ නැගෙන්නේ මේක නෙමෙයි. නමුත් මේක අත්දකින්න හිතෙන අදහස නිසා ওই අවශ්‍යතාවය නිසා තමයි පියුතුනේ මේ කරන වැඩපිළිවෙල හරහා මේක ගොඩ නැගෙන්නේ. මිසක් මෙහෙම කාරණාවක් ඇත්තම ලෝකේ නෑ පියුතුනේ. මේ තියෙන්නේ අර හේතු ටිකම වෙන විදිහකට සැකසিলা මෙතන विद्यमान වීමක් වෙනවා. ඒක विद्यमान වීමක් සම්භූතයක් මිසක් හේතු ටිකක් ගැළපෙච්ච නිසා विद्यमान වෙන කාරණාවක් මිසක් මේක නෙවෙයි. මේකෙදි ඔබට හිතුනේ මෙහෙම එකක් ලෝකේ තියෙනවා. ඒ තියෙන එක අත්දකින්න තමයි මේ යන්න හදන්නේ. ඉතින් මෙහෙම එකක් ලෝකේ තිබුණෙම නැහැ. මෙහෙම එකක් තියෙනවා ඒක අත්දකින්න හදන නිසා තමයි මෙන්න මේ කියන කාරණාවට එන්නේ පිටුදිනේ. ඒ ආවත් මේක නෙවෙයි ඔය අත්දකින්නේ. නමුත් මේක අත්දකින්න වෙලාවේදී මේ මුලින් ඔබ හිතපු පොලොස් මාළුව තමයි මේ හදාගත්තා කියලා හිතුන හින්දා අපිට හිතෙනවා මොකක් කියලාද? ඔව් තියෙනවා. වෙන් වෙච්ච දේවල් තියෙනවා. එහෙම ඒවා මේ කියන්නේ හැදුනා කියලා හිතෙනවා ඔබට මෙන්න මේ බලාපොරොත්තු වෙච්ච එක හැදුනා කියලා හිතෙනවා. ඒ නිසා ආයිත් මේ අවශ්‍යතාවය එනවා පිටුදෙනේ. මොකද එහෙම එකක් ලෝකේ හැදෙනවා කියලා හිතෙනවා. හැදෙනවා කියන වචනේ වැරදි. නමුත් මොකද හැදෙනවා නම් මොන හරි එකතු වෙලා නැහැදෙන්නේ. වෙන් වෙන අත් එකක් ලෝකේ තියෙනවා කියලා හිතෙනවා. මේ අත් එක තමයි කියලා හිතෙනවා.
නැවිදනේ මේ ගොඩ නැගිච්ච එකක් නේ. මේ හේතු ටිකක් ගැළපෙච්ච නිසා විද්‍යමාන වෙච්ච කාරණාවක් මිසක් මේ අත් එකක් නෙමෙයි පිටින් වෙන් වෙච්ච වෙනම මොකක් හරි එකක් නෙමෙයි මේ. නමුත් ඔබට අත්දකින්න මේකේ මෙතන හිතුනේ එහෙම එකක් තියෙනවා. ඒක අත්දකින්න තමයි ඕනුනේ. මෙන්න මෙහෙම එකක් මේ තියෙනවා කියලා මම කියන්නේ. වෙන් වෙච්ච වෙනම කාරණාවක් ලෝකේ තියෙනවා කියලා ඔය ඔබට දැනෙන අදහස තිබුණ නැත්නම් පිටුදනේ. මේක ගොඩ නැගෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එතනින් පස්සේ කන්නේ නැද්ද අපි? නෑ. අවශ්‍යතාවයක් උදෙසා මේ අபிසංකාර වැඩපිළිවෙල කරන්නේ නැහැ පිටුදනේ. මොකද එහෙම අවශ්‍යතාවයක් හිතට එන්නෙම නැති නිසා. දැන් ඔය වෙලා තියෙන්නේ මේ අවශ්‍යතාවය එන වෙලාවට ඔබට හිතෙනවා මෙන්න මේ වගේ කාරණාවක් ලෝකේ තියෙනවා. ඒක අත්දකින්න පුළුවන්. එහෙම එකක් හැදෙනවා ලෝකේ. හැදෙනවා කියලා කියන්නේ මේ අත් එකක් වෙන් වෙච්ච එකක් ලෝකේ එහෙම ඒවා වෙන් වෙච්ච ඒවා තියෙනවා. එන්නේ එක ගන්න පුළුවන් අත්දැකීමට. කියලා හිතන හින්දාන්නේ ඒ අදහස හින්දා තමයි පිළිදෙන්නේ ඒක අත්දකින්න අවශ්‍යතාවය ඇවිල්ලි වෙලා මේ වැඩපිළිවෙල කරන්නේ. ඒක තමයි ඔබ පොලොස් මාළුව හදනවා කියලා ඔය දාගෙන පන්න දාගෙන කරන්නේ. එහෙම එකක් නැහැ පින්විතනි ලෝකේ. නමුත් ඔබට හිතෙනවා කලින් ඒ අත්විඳේ එහෙම එකක් හැදුනානේ. තියෙනවා මේ ලෝකේ. ඒක අත්දැකීමට ඒක ගන්න පුළුවන් මොනවද කරන්න තියෙන්නේ? ඒ අත්දැකීමට ගන්න ඒ කරන්න ඕන ටික තියෙන්නේ අන්න ඒක කරන්න ඕනේ. මේක මෙහෙම එකක් තියෙනවා කියලා හිතෙන හින්දා තමයි පිටින් මේ වැඩපිළිවෙල ඔබ කරන්නේ. ඒ වැඩපිළිවෙල කරන හින්දා තමයි පිටුනේ හේතු ටික මෙන්න මේ විදිහට සැකසෙන්නේ. ඒ සැකසෙන නිසා මේක ගොඩ නැගුන්නේ නැහැ. මෙන්න මේ අවශ්‍යතාවයේ ආපු නිසා කරපු සංඛාර වැඩපිළිවෙල නිසා මෙහෙම එකක් ගොඩ නැගිලා මිසක් සම්භූත වෙලා මිසක් ඔබ මේ හිතපු જાති ඒවා ලෝකේ හැදිලා නැහැ පිටුනේ. මේ හිතපු જાතියව හැදිලා කියලා හිතෙන හින්දා තමයි මොනවා වෙන්නේද? මෙන්න මේ සංඛාර වැඩපිළිවෙල නැවත නැවත කරන්න පිළිදෙන. මේ සංඛාර වැඩපිළිවෙල නවතිනවා ඔබ තේරුම් ගත්තනම් සම්භූතයි මේ ලෝකේ තියෙන්නේ. මිසක් අත් ඒවා වෙන් වෙච්ච වෙනම ඒවා ලෝකේ නැහැ කියලා තේරුණා නම් මේ සංඛාර වැඩපිළිවෙල කරන්නේ නැහැ පිළිදෙන. මොකද සංඛාර වැඩපිළිවෙල කරලා වැඩක් නැහැ. මොකද වෙන එකක් අත්දකින්න කොච්චර උත්සාහ කරත් වෙන එකක් අත්දකින්න හම්බෙලම නැහැ. වෙන එකක් අත්දකින්න පුළුවන් කියලා හිතච්ච අදහස නිසා තමයි මේ සංඛාර වැඩපිළිවෙල උනේ පින්වතුනි. වෙන එකක් අත්දැකීම උදෙසා කරන වැඩපිළිවෙල සිද්ධ උනේ. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය ලෝකෙ දින හේතු ටික එක එක විදිහට ගැලපුණේ. ඒ වෙන එකක් නෙමෙයි පින්වතුනි. ඔබ මොන හරි හදන්න කියලා උත්සාහයක් දරන වෙලාවේ ඔබට හිතෙන මෙතන එහෙම කාරණාවක් ලෝකේ එහෙම ෆික්ස්ඩ් එකක් තියෙනවා. ඒ තියෙනවා කියලා හිතන හින්දා තමයි පියුදනේ. ඒක අත්දැකීමට ගෙන try කරන්නේ. ඒ අත්දැකීමට ගෙන try කරන හින්දා තමයි ලෝකෙට යම් කාරණාවක් සම්භූත වෙන්නේ. මිසක් අත් එකක් හැදෙලා නැහැ පියුදනේ. ෆික්ස්ඩ් එකක් වෙන් වෙච්ච එකක් වෙනම එකක් හැදෙලා නැහැ පියුදනේ. ඔය ඔබට මේ කාරණාව ගැන මොකක් කියලා හිතනවද? ෆික්ස්ඩ් කියලා හැඟෙනවා මිසක් මේ ෆික්ස්ඩ් එකක් නෙමෙයි. මේ සම්භූතයක්. මේ සම්භූතයේ ගොඩ නැගෙන්නේ මෙන්න මේ අවශ්‍යතාවයේ ආපු නිසා කරන සංකාර වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදියට. මිසක් මෙතන අත් එකක් නෙමෙයි මේ අත් එකක් හැදිලා නෙමෙයි. මේක ගොඩ නැගිච්ච එකක්. මේ සංකාර වැඩපිළිවෙල නිසා හේතු ටිකක් ලං කරලා හිර කරලා තියලා තියෙන්නේ. ගොඩ නැගිච්ච කාරණාවක් මිසක් එකක් නෙමෙයි. වෙන් වෙච්ච වෙනම එකක් නෙමෙයි මේ. මේක ගැන තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. මේක වෙන් වෙච්ච වෙනම එකක් කියලා හිතෙන හින්දා තමයි මොකක් වෙන්නේද? මේ මුල කෙලවරට මේ අදහස එන්නේ පිටින්. මේ මුල කෙලවරට මේ අදහස එන හින්දා තමයි මොනවා වෙන්නේද? සංකාර වැඩපිළිවෙල නැවත නැවත සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ කෙලවරේ තියෙන ඒවා සම්භූත කියලා. පැහැදිලිද? මුල කෙලවරට අදහසක් එන වෙලාවට තේරුම් ගන්න තියෙන්නේ ඒ ඔබ අත්දකින්න හදන જાතිය ඒවා ලෝකේ නැහැ. ඒක සම්භූත. ඒ කියන්නේ අත් ඒවා ලෝකේ නැහැ.
ඔය කලින් අත්දැකීමට ආවා වගේ තේරෙන්නේ. ඒක සම්භූතයක් නිසා ඒක හත් එකක් නෙමෙයි බව තේරුම් ගන්න ඕනේ. දැන් ඔබේ එහා පැත්තේ ඉඳගෙන ඉන්නේ කවුද? කවුද ඉඳගෙන ඉන්නේ? නෝන කෙනෙක් ඉඳගෙන ඉන්නේ මහත්තයෙක් ඉඳගෙන ඉන්නේ. ඔබට දැනෙන අත්දැකීම මොකක්ද කියන්නේ? මේ ඉන්නේ නෝන කෙනෙක් හරි මහත්තයෙක් හරි කියලා හිතනව නේද පිටින්? ඔබේ කවුරු හරි ඥාතියෙක් කවුරු හරි නම් ඉන්නේ මේ අපේ අම්මා. මේ මගේ පුතා. ඔබට හැමම හිතෙනවා පිටින්. ඔතන තියෙන්නේ මොනවද පිටින්? ඔතන තියෙන්නේ අපි සාමාන්‍ය මේ දෙතිස් කුණපෙන් ගැලුවොත් ලේම සැටනහර ටික. දැන් පොඩ හොඳට කන්සන්ට්‍රේට් කරලා හිතන්න ඕනේ. හොඳට අවධානය දාලා හිතන්න ඕනේ. මොකද නැත්නම් මේ බොහොම සියුම් කොටසක් මේ කියන්න හදන්නේ. ඔය තියෙන්නේ දෙතිස් කුණපය. ලේම සැටනහර ටික. ඉතින් ඔය එක විදිහට ලේම සැටනහර ගොඩ ගිහිලා තියෙන විදිහේ වෙනසක් මිසක් එක જાති ලෝකෙ ඒ කියන්නේ මේ ඉන්න එක්කෙනෙක් තාරේ ඉන්න තව එක්කෙනෙක් අර ඉන්න තව එක්කෙනෙක් අර ඉන්න තව එක්කෙනෙක් නෙමෙයි. පැහැදිලිද? එකම ලේම සැටනහර ටික අපි DNA අනම්මනම් වල තියෙන වෙනස්කම් පොඩ පැත්තකින් තියෙනවා. එකම ලේම සැටනහර ටික නැත්නම් අපිට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ගත්තොත් නම් ඔව් එතකොට නම් හරියටම මේක තේරෙනවා. ඒ ටික සැකසීලා තියෙන විදි වල තියෙන වෙනස්කමක් තියෙනවා. ඒ ටික සැකසීලා තියෙන විදි වල වෙනස්කමක් තියෙනවා. right එක ටිකක් මේ විදිහට සැකසීලා තියෙනවා. එක කොටසක් මේ විදිහට සැකසීලා තියෙනවා. right මේ ටික මේ විදිහට සැකසීලා තියෙන්නේ ඇයි? කියන්නේ මෙහෙම එකට ගුලි වෙච්ච යම් විදිහකට දෙයක් තේරෙනවා නම් දෙයක් නෙමෙයි මොන හරි ටිකක් මෙහෙම එකට ගුලි වෙලා තේරෙනවා නම් මේකෙන් ඔබ තේරුම් ගන්න ඕනේ මොකද්ද? කවදාරි අවශ්‍යතාවයක් ආපු නිසා තමයි මෙන්න මේ විදිහට මේ ටික ඔක්කොම ලං වෙලා තියෙන්නේ මිසක් මේ එකක් නෙමෙයි. නේද? මේ එකක් නෙමෙයි. මේ අවශ්‍යතාවයක් ආපු නිසා ලං වෙලා හිටලා තියෙනවා මිසක් මේක සම්භූතයක්. පැහැදිලිද? පැහැදිලි? මේ තියෙන්නේ අවශ්‍යතාවයක් ආපු නිසා ඊට අනුකූල විදිහකට මේ ටික ඔක්කොම එකට ගුලි වෙලා ළඟට ලං වෙලා හිටලා මිසක් මේ පිරිමි එකක්ද? හරි මේ පිරිමි එකක් නෙමෙයි. ඔය ඔබට හිතෙන්නේ මේ පිරිමි කෙනෙක්. මේ පිරිමි එකක් කියලා මේ හිතෙන්නේ. මේ පිරිමි එකක් නෙමෙයි පිටුතනේ. මේක නෝනා එකක්. එහෙම තමයි හිතෙන්නේ. ඔබ තේරුම් ගන්න ඕනේ මොකක් කියලාද? නෑ මේ එකක් නෙමෙයි. මේ අවශ්‍යතාවයක් නිසා ඔන්නෝම හේතු ටික ළඟට ලං වෙන්න සැකසීලා තියෙනවා මිසක් ඔහොම ෆික්ස්ඩ් එකක් හැදිලා නෑ කියලා. පැහැදිලිද? ඔය එකක් නෙමෙයි බවයි තේරුම් ගන්න ඕනේ. ඔය අන්න අර අවශ්‍යතාවයක් ආපු නිසා හේතු ටිකක් ලං වෙන්න සැකසීලා තියෙනවා මිසක් එකක් හැදිලා නැහැ. පැහැදිලිද? දැන් හොඳට තේරුම් අරගන්න ඕනේ නැත්නම් මේ ටික ඉස්සරහට කියනකොට අන්තිමට කියනකොට මොකද්ද කියන්නේ? මේ ටික හිමින් කියන්නේ ඒ නිසා. හොඳට තේරුම් ගන්න. මේ තියෙන්නේ මොනවද පිටුදෙනි? මේ තියෙන්නේ
අපි කිව්ව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන නම් මේ තියෙන්නේ. ඒ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. පැහැදිලිද? මොකද්ද වෙනස? සැකසීලා තියෙන විදිය වෙනස්. ඇයි ඒ සැකසීලා තියෙන විදිය වෙනස්? අවශ්‍යතාවයේ තියෙන වෙනස නිසා. පැහැදිලිද? ආපු අවශ්‍යතාවයට අනුකූල විදිහකට තමයි ඔය සැකසීලා ඇවිල්ලා තියෙන්නේ. මිසක් මෙතන තියෙන්නේ වෙන මොන හරි මෙතන තියෙන්නේ වෙන මොන හරිද? මේක වෙන එකක් මේක වෙන එකක්ද? මේ තියෙන්නේත් මේවමයි මේ තියෙන්නේත් මේවමයි නේද? නේද? ෂුවර් නේද හොඳටම? එහා පැත්තේ නෝනට කියන්න අතට කෙලබිටක් ගන්න කියලා. මොකක් කියලා හිතනවා? එයාගේ කෙලනේ. ඊයා මට බෑ. මගේ යතේ ගා ගන්න. ඉතින් මං අහන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන මෙයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියන්න පුළුවන් මොන හරි යමක් මෙතන තියනවාද? නැත්තම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන විතරයි තියෙන්නේ. එහෙම වෙන මොන හරි යමකුත් මෙතන තියනවාද? එහෙම වෙන එකක් හැදිලා නැහැ නේද පින්විතනි? අවශ්‍යතාවයක් ආපු නිසා ඒක රාශී වෙච්ච විදිහක් විතරයි නේද තියෙන්නේ. මිසක් තාමත් තියෙන තිබ්බ ඒවම නේද? එහෙනම් ඔබේ කියලයි අනිත් එක්කෙනාගේ කියලයි කියලා ಜಾති දෙකක් තියෙනවද? මොකද කියන්නේ? ඔය ඔබට මොනා කියලා හිතෙනවද? වෙන් වෙලා හිතෙනවා පින්විතනේ හැංගෙනවා. වෙනම එකක් විදිහට හැංගෙනවා. නමුත් ඔය වෙනම එකක් නෙමෙයි පින්විතනේ. මොකද ඔබට හිතෙනවා මේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. මේක පිරිමි එකක්. මේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ඒක කාන්තා එකක්. මොකද දැන් සම්භූතයි කියලා තේරෙන්නේ නැති නිසා දැන් තේරෙනවා එකේ දෙකක්. ඒ නිසා මේකේ තියෙන ඒවා ඔක්කොම මෙයාගේ ඒවා. මේකේ තියෙන ඒවා ඔක්කොම මෙයාගේ ඒවා. අන්න එහෙම හිතෙනවා පිටුදෙනේ. නේද? කෙල කියන එක ගත්තොත් ඒ තියෙන කිමිකල් එකක් නෙපෙයිදනේ මොන හරි යම් රසායනික සංයුතියක් තියෙන්නේ. ඒ රසායනික සංයුතිය අපි ලැබ් එකක එකතු කරොත් එහෙම ඒක ලැබ් එකේ කෙලද? මේ ලැබ් එකකනේ එකතු කරේ. මේ කටේ එකතු කරොත් එහෙම ඒක එයාගේ කෙල අර කටේ එකතු කියන්නේ මේ කටේ එකතු කරොත් එහෙම ඒක මෙයාගේ කෙල මේ කටේ එකතු කරොත් එහෙම ඒක මෙයාගේ කෙලද? මොකද කියන්නේ විදිහේ? මේ කියන එක තේරුම් ගන්න නෙමෙයි ඕනේ. මොනා කරන්නද ඕනේ? ජීවිත අත්දැකීමේ ඔබට දැනෙන විදිහ කියන එකට try කරන්න තියෙන විදිහනේ. මේක තේරුම් ගන්න නම් ලොකු දෙයක් නෑ මේකේ තේරුම් ගන්න. right? තේරුම් ගන්න නෙමෙයි ඕනේ. ඔබ try කරන්න ඇත්තටම ජීවිත අත්දැකීම කියන එක මෙන්න මෙතනට ගෙනියන්න. ඇත්තනේ යකෝ මේ ඒවමනේ මේ වෙන එකක් නෙමෙයිනේ. මෙතන ගැලපුණත් ඒ හේතු ටිකමයි ගැලපිලා තියෙන්නේ. මෙතන ගැලපුණත් ඒ හේතු ටිකම නම් ගැලපිලා තියෙන්නේ. තියෙන්නේ එහෙනම් එකම හේතු ටික නම්. එහෙනම් වෙන වෙන ඒවා නෙමෙයිනේ. නේද? වෙන වෙන ඒවා නෙමෙයි නේද? නේ? ඔබ කෙල කාලා තියෙනවද? හොටු කාලා තියෙනවද? කාලා තියෙනවද? සැරව කාලා තියෙනවද? මං අහන්නේ මේ ඔබේ ওই ජීවිතේ මං අහන්නේ පරණ ජීවිතවල නෙමෙයි. ওই ජීවිතේ කෙල කාලා නෑ ඊයේ කෙල කෑවද? කෙල කොච්චරක් කෑවද ඊයේ? සෙම කොච්චරක් කෑවද? හොටු කොච්චරක් කෑවද? සැරව කොච්චරක් කෑවද? කෑවේ නෑ නේද? ඒවා කෑවේ නෑ නේද? එහෙනම් පිටුනේ මේක ඇතුලේ ඒවා හැදෙනවද?
මේ ඒවා කෑවේ නැත්තම් පිටුනේ මේක ඇතුලේ ඒවා හැදෙනවද? කෙල හැදිලාද? කෙල හැදෙන්න නම් පිටුනේ කෙල කන්න එපයි එහෙනම්. ඔබ ආහාරයට ගත්ත ටිකේ හේතු ටික අවශ්‍යතාවයක් කියන කාරණාවක් නිසා වෙන විදිහකට ගැළපීලා තියෙන පිටුනේ. මොකද මේ අවශ්‍යතාවය කියන එක DNA එකට ඇවිල්ලා තියෙන පිටුනේ. නේ DNA එකෙන් ඇවිල්ලා තියෙන්නේ ඒ අදාළ විදිහට ගලපන්න ඕන ශක්තිය ගලපන්න ඕන විදිහ ඇවිල්ලා තියෙන්නේ. ඒ කවදා හරි නිකුත් වෙච්ච අවශ්‍යතාවයක් නිසා දැන් ඒ විදිහට හේතු ගැලපෙන මෙකනිසම් එකක් හැදලා තියෙන පිටුනේ. එහෙනම් පිටුනේ ඔය අවශ්‍යතාවයක් නිසා හේතු ටිකක් කොහොම ගැලපෙනවා මිසක් කෙල කියන එකක් හැදෙන්නේ නැහැ නේද ලෝකෙට? නේද? කෙල කියලා එකක් හැදිලා නැහැ නේද? කෙල කියන්නේ අවශ්‍යතාවයක් නිසා හේතු ගැලපෙච්ච එකක් නේද? ඒක සම්භූතයක් නේද? මොකද ඔබ කෙල කෑවේ නැහැ නේ මේකදනේ. ඔබ හොටු කෑවද? ඔබ සෙම කෑවද? නෑනේ. එහෙනම් හොටු කියන්නේ ඊයද? ඇයි ගානේ හොටු සෙම සරව ගැන කතා කරන්නේ? ඉතින් මං අහන්නේ ඇයි ඔබට ඒක ඊයා කියලා හිතෙන්නේ? ඔබට හිතෙනවා මොකක් කියලාද? ඒක වෙනම එකක්. ඒ වෙනම එකක් නෙමෙයි පින්විතනේ. සම්භූතයක් තියෙන්නේ. අවශ්‍යතාවයක් නිසා ඒ විදිහකට හේතු ගැලපිලා තියෙන පින්විතනේ. ඒ ගැලපිලා තියෙන වෙලාවෙදිත් හේතුම තියෙනවා මිසක් සෙම නෑ පින්විතනේ එතන. හොටු ඇත්තෙත් නෑ, කෙල ඇත්තෙත් නෑ, සරව ඇත්තෙත් නෑ. ඒ තමයි ඒ හේතු ටික ගැළපීලා තියෙන විදිය නිසා විද්‍යමාන වෙන විදිය. නමුත් එතන තියෙන හේතු ටික අර ඔබ කනකොට තිබුණු හේතු ටිකම තමයි පිටුරු තියෙන්නේ. ඒ ටික අවශ්‍යතාවයක් නිසා තමයි ඔය එක්තරා විදිහකට ගැළපීලා තියෙන්නේ. මිසක් ඒක වෙන එකක් නෙමෙයි. ඔය සම්භූතයක්. ඔය ඔබට වෙනම එකක් කියලා හිතෙනවා විතරයි. පැහැදිලිද? ඔබ හරියටම දැක්කොත් විතරක් මොන දැන් ඔන්න ඔය කැරපොත්තෙක් ඇඟට වහනවා. මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? ඊයා වලදරාව මේ සතා. මං අහන්නේ මොකද වෙනස? මේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ඒක උඩට වැටිලා තියෙන මොනවද? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන. මොකද ප්‍රශ්නේ? මේ මංනේ මේ මං මිනිසෙක්. මේ මගේ ඇඟට මේ හිරිකිත සතා වහලා. ඒ ඔබට මේ කැරපොත්තා මට තේරෙන්නේ මෙන්න මෙහෙම එකක් තේරෙනවා. ඒක වෙනම එකක් කියලා හිතෙනවා. මේ විදිහේ එකක් තියෙනවා කියලා ඔබට හිතෙන්නේ. ඒක වෙනම එකක් කියලා ඔය හිතෙන්නේ. නෑ මේ වෙනම එකක් නෙමෙයි පිටින් මෙන්න මේ විදිහට වෙන්න හේතු ගැලපීලා තියෙන යම් අවශ්‍යතාවයක් ලෝකේ ආපු නිසා. මේ තියෙන්නේ ඒ හේතුම තමයි මේ විදිහට තියෙද්දි ඒ තියෙන්නේ ඒ හේතුම තමයි. අවශ්‍යතාවය නිසාම ගැලපීලා තියෙනවා මිසක් මේ වෙන එකක් මේ වෙන එකක් නෙමෙයි පිටුනේ. ඒ වෙන වෙන ඒවා කියලා ඔබට හිතෙනවා හැඟෙනවා වුණාට මේ වෙන වෙන ඒවා නෙමෙයි පිටුනේ. මේ සම්භූත අවශ්‍යතාවයක් නිසා මෙන්න මේ විදිහට තියෙන ඒක රාශි වෙලා මේ තියෙන්නේ. නේ ඒක රාශි වෙලා තියෙන වෙලාවෙදිත් මේ විදිහට ගොඩ ගැහිලා තියෙද්දිත් මේවමයි මේ තියෙන්නේ. වෙන මොනවත් නෙමෙයි. මෙහෙම එකට තියෙන ඒවා නෙමෙයි මේවා. අවශ්‍යතාවය නිසායි අර අවශ්‍යතාවය නිසා නිකුත් වෙච්ච ශක්තිය නිසායි මෙන්න මේ ටික මෙහෙම ඒක රාශි වෙලා තියෙන්නේ. මේ වෙන එක නෙමෙයි මෙතන. මේ සම්භූතය කියලා තේරුම් ගන්න ඕනේ. ඔබට එහා පැත්තේ ඉන්නේ
නෝනා කෙනෙක් කියලා තේරෙන්නේ. අනිත් පැත්තේනේ මහත්තයෙක් කියලා තේරෙනවා නම් නෝනයි මහත්තයයි අතර වෙනසක් තේරෙනවා නම් ඇයි තේරෙන්නේ? නෝනා කියලා කියන්නේ වෙන එකක්. මහත්තයා කියලා කියන්නේ වෙන එකක් කියලා හිතට අදහස නිසා. නෝනා කියන්නේ වෙන එකක්වත් මහත්තයා කියන්නේ වෙන එකක්වත් නෙමෙයි වින්දුතේ. අපිට හිතෙනවා පුතා ඉන්නවා. අපේ කවුරු හරි අන්න මල්ලි හරි නංගි හරි කවුරු හරි අයියා හරි කවුරු හරි දරුවෙක් ලැබිලා. අන්න දැන් ඔබ බලන්න යනවා. බලන්න ගියාට පස්සේ අපිට දැක්කම හරි අනේ හරි ෂෝක් අනේ හරි දෙන්නකො පොඩ්ඩක් අතට. මොකක්ද දෙන්නේ කියන්නේ? මොකක්ද දෙන්නේ කියන්නේ? ඒ දෙන්න කියන වෙලාවේ ඔන්න අපි කොට්ටයක් ඔබේ අතට දෙනවා. මේ මොකද්ද මේ? ඒක නෙවෙයි මට මොකද්ද ඕනේ? දරුවා දෙන්නකෝ. ඇයි ඒ? අපිට හිතෙන ඒක වෙනම එකක් කියලා. නැවිදනේ ඒ විදිහට තියෙන්න අර අවශ්‍යතාවයේ නිසා එහෙම තියෙන්න ඒ හේතු ටික එකට ලං වෙලා ඒවම තමයි මේ මෙහෙම තියෙන්නේ. මේ අවශ්‍යතාවය නිසා මෙහෙම ලං වෙලා තියෙන මිසක් මේ එකක් නෙමෙයි, මේ වෙන එකක් නෙමෙයි, මේ වෙන එකක් නෙමෙයි, මේ වෙන එකක් නෙමෙයි. මේ අවශ්‍යතාවයක් කියන එක හිතට ආපු නිසා වෙන මේකක් දකින්නයි අවශ්‍යතාවය ආවේ. අන්න ඒ නිසා අන්න ඒ විදිහට හේතු ටිකක් ගැලපිලා තියෙනවා. වෙනස්ම විදිහකට එකතු වෙන්න. මොකද අර නගපු ශක්තිය නිසා ඒ ටික මෙහෙම එක්තරා විදිහකට එකතු වෙලා හිටලා තියෙන්නේ. ඒ හිටලා තියෙද්දි තාම තියෙන්නේ මොනවාද? ඒ ලෝකෙ තිබ්බ ටිකම තමයි තියෙන්නේ. වෙන මොන හරි තියෙන්නේ. නෑ වෙන මොකුත් නෙමෙයි පිළිදෙන තියෙන්නේ. නමුත් ඔබට හිතෙනවා අර පොඩි දරුවා දැක්කම මොකක් කියලාද? මේ ඉන්නේ අපේ මල්ලිගේ වයිෆ්, අර ඉන්නේ ඒ දෙන්නගේ පොඩි එකා. ඒක වෙන එකක්, අනිත් එක වෙන එකක් කියලා. වෙනම එකක් කියලා හිතෙනවා. වෙනම එකක්ද පිටුදෙනි? නෑ වෙන එකක් නෙමෙයි. ඒ විදිහට තියෙන හේතු ගැලපිලා තියෙන්නේ. ඔය දෙකෙන් කෝක ගත්තත් එකම ටික තියෙන්නේ. එහෙනම් පිටුදෙනි මේ කොහේ මොන විදිහට තිබුණත් මේ අවශ්‍යතාවයක් නිසා ඒක රාශී වෙලා තියෙන විදිවල වෙනසක් මිසක් මේ හැමතැනම එක එක වෙන වෙන ඒවා තියෙනවද නැත්නම් එකම ටික තියෙනවද? එකම ටික අර වෙන එකක් හංගින්න තියෙන අවශ්‍යතාවය නිසා එක විදිහට ලං වෙලා මිසක් මේ වෙන වෙන ඒවා හැදිලා නැහැ පිටුතනේ. ඔය වෙන වෙලේව වගේ කියන්නේ මෙහෙම එකට හිටියට පස්සේ දැන් ඔබට ඒක වෙනම එකක් වගේ තේරෙනවා. මොකද මේක සම්පූර්ණයෙන් මේක වෙනම එකක් මේක එන්නේ නැහැ. මේක ඒක වෙනම එකක් වගේ වෙලා. ඒ වෙලා තියෙන විදිහට මේක මේ හේතු ටික ඒක රාශී වෙලා තියෙන විදිහ නිසා. නමුත් මේ මෙහෙම එකක් නෙමෙයි. මේක සම්භූතයක්. පැහැදිලිද? එහෙනම් මේ ලෝකේ තියෙන සියල්ලම ගැන තේරුම් ගන්න තියෙන්නේ මේ එකේ ඒවා කියලා එකක් ලෝකේ තිබුණේ වෙන වෙනම ඒවා. එහෙම එකක් ලෝකේ නැහැ පිටුතනේ. මේ තියෙන්නේ අවශ්‍යතාවයක් නිසා අර එකම හේතු ටික එක විදිහට ලං වෙලා තියෙනවා. අර අවශ්‍යතාවය නිසා ජනිත වෙච්ච ශක්තිය නිසා ඒ හේතු ටික එක විදිහට ලං වෙලා තියෙනවා මිසක් මේ වෙන වෙන ඒවා ලෝකේ හැදිලම නැහැ. පැහැදිලිද? අපි ඔන්න ඒක ගැන චුට්ටක් කළා මනස්කාර කරන්න හදන්න. හරිද? ඒතං සන්තං ඒතං පනිතං යදි
ඉදං සම්බ සංඛාර සමතෝ සම්බෝ පදේ පටි නිස්සංගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. මේක මෙහෙම තියෙන්නේ ඇයි පිටුනේ? මොකක් වෙන්නේ නැද්ද අවශ්‍යතාවය? මේ ටික මේ විදියට එකට හිටින්න නම් එකට එකතු වෙන්න නම් මොකක් වෙන්නේ නැතිද අවශ්‍යතාවය? මේ ටික මෙච්චර ළඟට ලං වෙලා මෙහෙම ලං වෙලා හිටින්න නම් මොකක් වෙන්නේ නැතිද අවශ්‍යතාවය? එකක් දකින්න තිබුණ අවශ්‍යතාවය. එකක් අත්දකින්න තිබුණ අවශ්‍යතාවයට පිටින් මේ තියෙන්නේ. ඒ වගේම තවත් එකක් අත්දකින්න උනහම තමයි මේ තියෙන්නේ. ඒ වගේම තව මොනවාද? තව එකක්. ඒ තමයි මේ තියෙන්නේ. ඒ තමයි මේ තියෙන්නේ. එහෙම තමයි ඔක්කොම තියෙන්නේ. එතනේ ඔබ කල්පනා කරලා බලන්න. දැන් මෙතන මේ ගොඩන්නේ තියෙන්නේ. ඒ ගොඩ ලං කරන මේකට ශක්තිය දෙන්න එපා පිටුනේ. මේ ටික ලං කරන ශක්තිය දීලා තියෙන්නේ. මේ ටික එනේ මේ හතර වටේ තියෙන්නේ නේදනේ? එනේ පොඩි වැඩ පිළිවෙලක් කරලා නැද්ද? මොකද හිතෙන්නේ? පොඩි පහේ වැඩ පිළිවෙලක් කරලා නැද්ද පිළිදෙනේ? මොකක් වෙනවද පිළිදෙනේ? ඔය ටික කරේ මොකක් වෙනවද පිළිදෙනේ? ඉතින් දැන් හදාගත්තද? දැන් මොකද තාත්තේ? හැදිලාද? දැන් try කරලා දැන් මේ සෑහෙන්න වැඩ පිළිවෙලක් කරලා තියෙන්නේ. මොකද කියන්නේ? දැන් හැදිලාද? නැහැ වේදනේ තාම හැදිලා නැහැ. මේ නිසා තාම මොනා කරනවද? නමුත් ඔය හදන්න පිළිදෙනේ තාම හැදිලා නැති නිසා නෙමෙයි. මොනා නිසාද? හැදෙනවා. මේ හැදෙන්නේ මේ හැදුනා. ඒ හැදුනා වගේ තව වෙන එකක්. ඒ දෙවන විද්‍යාඥයෝ කියලා පිරිසක් දෙවිලා ඉන්නව නේද විදිනේ? ඒගොල්ලෝ මොකද කරන්නේ? තව මොනවාද? ඔය එක ඉන්ඩස්ට්‍රීස් බිහිවෙලා තියෙනවනේ. ඒගොල්ලෝ මොකද කරන්නේ විදිනේ? තව මොනවාද? ඔය ඔක්කොම මොනවාද කරන්න හදන්නේ? තව කී මොනවාද කරන්නේ? වෙන එකක් හදනවා. තව වෙන එකක්. මේ ඔන්න ටීවී හදන කම්පැනි එකක් කියමුකෝ. ඔන්න ටීවී එකක් හැදුවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ටීවී එක විකුණු ඉන්නවද? නෑ. දැන් මොකක් කරනවද? තව ටීවී එකක් හදනවා. ඉතින් තව ටීවී එකක් හැදුනද? තව ටීවී එකක් හදපු කරපු උත්සාහය නිසා හේතු ටිකක් එක්තරා විදිහකට ගැලපුණාද? ඉතින් එහෙම ගොඩ නැගිච්ච ඒවා තමයි මේ ඔක්කොම. පොඩි පහේ ශක්තියක් දාලා ඇද්ද පිටුනේ? ඒ කියන්නේ හිතක් පොඩි දැඟලිල්ලක් දඟලලා ඇද්ද මේ ලෝකේ එකක් අත්දැකීමට ගෙන්න ගන්න. මෙන්න මෙහෙම මේ ටික ගොඩ ගහන්න. ඒ කියන්නේ මේ ටික මෙන්න මෙහෙම නේද? අන්න. මේක ගමු. කැඩෙන්න ගන්න නැති. මේක ඇදලවත් එකක් නෙවෙයි පිටුනේ මේක. එකක් නෙවෙයි මේ ගොඩක් ලං වෙලා තියෙන්නේ. නමුත් ලේසි පහසු විදිහකට මේක අයින් වෙන්නෙත් නෑ පිටුනේ. එච්චර ශක්තියක් නගලා තියෙනවා මේ ටික ලං කරන්න. ඒ වගේ ඒවා තමයි මේ ඔක්කොම තියෙන්නේ පිටුනේ. එකක් අත්දකින්න තියෙන අවශ්‍යතාවය නිසා මොනා කරලා තියෙන්නේ? ගොඩ ගහලා අර ටික ඒ කියන්නේ ගොඩ ගහලා කියන්නේ එක අත්දැකීමට ගේන්න ලොකු try එකක් කරලා අන්නේ කරපු try එකකින් නැగిලා ගියේ ශක්තිය නිසා මොනා වෙලාද? මෙන්න මේවා ළඟට ලං වෙලා අර එක කියන එක අත්දකින්න පුළුවන් ලෙවල් එකට ආසන්න ලෙවල් එකට වගේ එනකම්ම ලං වෙලා. නමුත් මොකක් වෙලා නැද්ද? ඒක හැදිලා නැහැ පිටින්. ඒක හැදිලා නැහැ.
ඔබ බලන්න පිටින් මේ හතර වටේ තියෙන හැම දෙයක්ම දිහා බලන්න. යකොඩෝ මේ ටික මෙහෙම වෙන්න. හිතක් පොඩි පහේ දැඟලිල්ලක්ද මේ දඟලලා තියෙන්නේ කියලා කල්පනා කරන්න පිටින්. මොකද මේ ඔක්කොම සම්භූත මිසක් එකක්වත් එකේව නෙමෙයි පිටින්. මේවා ඔබ වටේ ඉන්න ඔය බලන්න පිටින් පොඩ්ඩක් හැරිලා බලන්නකෝ. ඔල්ලු එක එක જાති එකක් තියෙනවා කියන්නේ එකක් අනිත් එකට සමාන වගේ වෙන. නෑ. ඔක්කොම තියෙනව නේවද? හාත්පසින්ම වෙනස් වෙන විදිහට හැදිච්ච ඒවා. ඒ කියන්නේ පිටින් මේ නෝනයි කියන්නේ දෙන්නේද? කියන්නේ જાති දෙකක්ද? නමුත් පිටින් ලං කරන්නවත් සමාන කරන්න නිකන් හිතන්නවත් බැරි මාට්ටමට වෙනස්ම වගේ වෙන්නේ මොනවා වෙලාද? ඒක රාශිය වෙලා තියෙන්නේ. ඇයි ඒ? වෙනම එකක් අත්දකින්න තිබුණු අවශ්‍යතාවය නිසා. මම කල්පනා කරලා බලන්න. ඉතින් මේ ලෝකෙ මෙහෙම නිර්මාණය වෙන්න එහෙනම් හිතක් පොඩි පහේ දැඟලෙල්ලක් දඟලලා තියෙනවද කියලා කල්පනා කරන්න. ඒතකොට අපිට තේරෙන්නේ ඔබ මේ සසරේ කොහොමද ඇවිත් තියෙන්නේ කියලා. එකක් ඔන්නෝම ඇවිත් තියෙන්නේ. තනසීමක් නම් හම්බෙලාම නැහැ පිටුනේ. ඔය අද ජීවිතෙත් පිටුනේ ඔය වයසට ගිහිල්ලා මේ ජීවිතය කියලා අපිට තේරෙන්නේ පිටුනේ. වයසට යනකම් මොනා කරලා තියෙන්නේ? එකක් නෙවෙයි. වෙන එකක් මොන ෆිල්ම් එකක් ගෙනලා පෙන්නන ඔබට හොඳයි හරි දැන් හරි ගියා ඊට පස්සේ මොකද කරන්නේ වෙන එකක් නැද්ද තව එකක් YouTube එකේ මොන හරි අන්තර්ජාලයේ මොන හරි කරනවා නම් ඔක හොඳටම අත්දකින්න පුළුවන් මොන දැන් එකක් බැලුවා ඊට පස්සේ එහා පැත්තෙන් තව ටිකක් එනකොට මොනා කරන්නේ මේක ඇති ඉතින් මේක බැලුවා නම් ඉතින් බලහන් ඒකම නෑ දැන් මොකද්ද වෙන එකක් තව එකක් තව මොනවාද වෙන මොනවාද ඕකේ තමයි ඔක්කොම තියෙන්නේ වෙන එකක් අත්දකින්න තියෙන පුදුම උමනාවක් තියෙන පිළිතුරේ ඒ උමනාව නිසා තමයි මේ එක විදිහට මේ ශක්තිය ඒක රාශිය වෙලා ගොඩ ගැහිලා තියෙන්නේ වෙන එකක් හැබැයි හැදිලම නෑ නමුත් වෙන එකක් හැදුනා වගේ දැනෙන නිසා තව එකක් අත්දැක යන්න පුදුම උමනාවක් ඔය හිත ඇතුලේ තියෙනවා. ඔබ තේරුම් ගන්න වෙන ඒවා හැදිලම නැහැ කියලා. ඔක්කොම වෙන එකක් අත්දකින්න තියෙන අවශ්‍යතාවය නිසා සම්භූත වෙච්ච එකම හේතු ටික එක විදිහට ගොඩ ගැහිච්ච සම්භූත වෙච්ච ඒවා මිසක් වෙන ඒවා නම් හැදිලම නැහැ කියලා තේරුම් ගන්න. එතකොට වෙන එකක් අත්දකින්න අවශ්‍යතාවය නැති වෙලා යනවා. මොකද වෙන ඒවා කොහොමත් නැහැ කියලා තේරෙන නිසා. ඔය වෙන ඒවා තියෙනවා අන්න ඒ තියෙන හින්දා තමයි මොනා කරන්න හදනද? ඒ වෙන එක අත්දැකීමට ගෙන්න ගන්න හදන්නේ. ඒ වෙන එක අත්දකින්න ඕන වෙලා තියෙන්නේ ඔය. ඒ නිසා තමයි පිළිදෙන වෙන එක අත්දකින්න හදන්නේ. ඔබ තේරුම් ගත්තොත් මේ ඔක්කොම සම්භූතද කියලා වෙන ඒවා හැදිලම නැහැ කියලා ඔන්න ඔය ප්‍රශ්නේ විසඳෙනවා ඔය. පැහැදිලිද? හොඳයි සිය දෙනාත් තේරුම් ගන්න යප්තක් එක්කවා.